කොහොමද මිනිස්සු තුල තියෙන මේ ආකල්ප අපි වෙනස් කරන්නේ? ඇයි එහෙම අපි ආකල්ප වෙනස් කරන්න ඕන? අලුත් ආණ්ඩුවක් පත් වුණා. ගොඩාක් බලාපොරොත්තු 76 වසරක දේවල් වුණා ආදි වශයෙන් කියලා. වෙනසක් බලාපොරොත්තු වුණානේ. ඉතිහාසයේ කවදාවත් නැති විදියට. දැන් වෙනස වෙලාද මාස 7කට පස්සේ. මේක ඇත්තටම විද්‍යාවක්ද? එහෙම නැත්නම් මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ කලාවක්. මානව සම්පත් කළමනාකරණයේ විද්‍යාවක්. හැබැයි ඕක කලාත්මකව කරන්න ඕනේ. කියන විදියට කරනවා. ඒ කියන්නේ අපි කියනවා යථාවාදී තථාකාරීද. මම මේ කියන්නේ පාලකයන්ට. ගොඩක් දුරට දෙමාපියෝ දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. දෙමාපියන්ගේ හොරුවක් තියෙනවා. Tamanට අහිමි වූ දේ, Tamanගේ සිහින දරුවන්ගේ ඇසින් දකින්නට උත්සාහ කරනවා. 100% ගත්තම ඉරාදීන්නේ සාරංග වාසිදායක විදියට දරුවා ගැන හිතන්නේ. දැන් ඔබට hina වෙන්න කවුරුත් නේද? කුචි කවන්නවත් ඕනේ නැහැ නේ hina වෙන්න. ඉතින් ඒ නිසා එහෙම hina වෙන්නේ නැති මිනිස්සු ගොඩාක් ඉන්නවා තියලිවල. සාමාන්‍යයෙන් අපි බෞද්ධ දර්ශනය තුලත් මේක තියෙනවා. බටහිර විද්‍යාව තුලත් තියෙනවා. කොහොමද මේ මනසේ නිර්වුල් භාවය තියාගන්න මේ සතිමත් බව කොහොමද පවත්වාගෙන යන්නේ? සාරංග මේ යහපත් සිහියේ ඉන්නකොට මිනිස්සු යහපත් සිහියේ හිටියේ නැහැ. මයින්ඩ්ෆුල්නස් කිව්වම ඔන්න ඉන්නවා. දැන් මේක ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි. ලොකු බරක් ඇවිල්ලා තියෙනවා. දරා ගැනීම, කැපවීම, ඉවසීම, සැනසීම ලැබෙන්නෙම නිරෝගීකමෙන්. දැන් මේ ඔක්කොම එකට. ප්‍රාණජීව. ලෙඩක් නැතුව ඉන්න. ප්‍රාණ ටීවී සුසාධිත සහෘද කතිකාව. අපි අදත් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පුද්ගල විඥානයේ පැහැදිලි වෙනසකින් ජීවිතය දිනන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව. ඇත්තටම පුද්ගල විඥානය අපි වෙනස් කරගත යුත්තේ ඇයි? අපිට හොයා බලන්නට වෙනවා අපි මොන දේ වෙනස් කරන්නට ගියත් Taman වෙනස් වෙන්නේ නැත්නම් මේ ලෝකේ වෙනස් කරන්න ටිකක් අමාරුයි. ඒ වගේම තමයි අපේ වටපිටාව සැලකුවොත් වර්තමානයේ අපිට ඉන්න ශිෂ්‍යයෝ සැබෑ ශිෂ්‍යයෝද? අපිට ඉන්න ගුරුවරු සැබෑම ගුරුවරුද? ඒ වගේම අපිට ඉන්න වෛද්‍යවරු අපිට ඉන්න ඉංජිනේරවරු ඒ සමන්ගේ වෘත්තිමය භූමිකාව හරියටම කරනවාද? එතන මොකක් හරි පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව කුමක්ද කියන සම්බන්ධව කතා කරන්නට අපි මේ විෂයේ ප්‍රාමාණික බුද්ධිමතෙක් විද්වතෙක් අද ප්‍රාණ ටීවී සහෘද කතිකාවතට එක් කරගන්නවා. ඔහු නමින් අමින්ත සුගද්ද සිල්වා. අපි ඔහුගේ පරාසය ගැන කතා කරොත් ඔහු ඇත්තටම මානව සම්පත් කළමනාකරන උපදේශක විෂනරි ගුරු අමින්ත සුගද්ද සිල්වා. අද වැඩසටහනට එතුමන්ව අපි ඉතාම ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන්. ජය වේවා. ඇත්තටම ඔබතුමාගෙන් අපිට මූලිකවම දැනගන්න ඕන කාරණාවක් තමයි ඔබ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා කළමනාකරණ ශාස්ත්‍රයේ මානව සම්පත් පූර්ණ ශාස්ත්‍රයේ වසර ගණනාවක් පෞද්ගලික ආයතන ගණනාවක සේවය කළා. ඉහළ කළමනාකාරීත්වයේ ඒ අත්දැකීම් සියල්ල එකතු කරගෙන ඔබටම වූ අනන්‍ය වූ ආයතනයක් ගොඩනගනවා. විෂන් 8 ඇකඩමි. ඇකඩමිය. ඒ තුලින් ඔබ ඉතා විශාල පිරිසකට මේ Tamanගේ මානව සම්පත් කළමනාකරණය සංවර්ධනය කරගන්නා වූ ආකාරයේ පුද්ගල වශයෙන්ුත් ආයතනික වශයෙන්ුත් ඒ සේවාවන් ලබා දෙනවා. ඒ වගේම වසර 20කට වැඩි කාලයක් මේ මිනිස්සුත් එක්ක ගනුදෙනුව කරනවා කියන්නේත් මම හිතන්නේ ලොකු රාජකාරියක්. අනිවාර්යෙන්ම මෙවැනි පිරිසක් සමග මුහු වෙනකොට මිනිස්සුන්ගේ ආකල්ප කියන එක ඔබට දරුණුවට දැනිලා ඇති. කොහොමද මිනිස්සු තුල තියෙන මේ ආකල්ප අපි වෙනස් කරන්නේ? ඇයි එහෙම අපි ආකල්ප වෙනස් කරන්න ඕන? දැන් මෙහෙමයි සාරංග වෙන්නේ අපි දැන් අධ්‍යාපනයේ මූලික පරමාර්ථ තුනක් අපි කතා කරනවානේ දැනුම කුසලතා සහ ආකල්ප කියන කාරණා තුන. දැන් ඉස්කෝලේ දැනුම දෙනවා කුසලතා ටික දෙනවා ওই දෙක මොනවා තිබුණත් වැඩක් නැහැ අන්තිමට ආකල්ප ටික හරියට ගන්න බැරි වුණොත් දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන ලංකාවේ. හරි අපි කියනවා හරි ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඊතාගරු කියලා කියනවනේ සුභාෂිතේ කතාවක්. එතකොට ওই කතාවත් එක්ක තමයි සාරංග මේක එන්නේ. ඉතින් ආකල්පය කියන එක හරි තැනකට මේ නාභිගත වෙනවා මේ කතාවේදී. ආකල්පය කියන්නේ ඇවිල්ලා ඒ අකුරනේ ඇටිටියුඩ් කියන එක. එතකොට මේ ඇටිටියුඩ් එක ඇඟ ඇතුලෙන් එන්න ඕනේ. අපි හරියට මේ ඇඟ ඇතුල කළමනාකරණය කරලා මේ විඤ්ඤාණය හොඳ වචනයක් කිව්වා. මේ సంతානයේ විඤ්ඤාණයේ මේ තියෙන දේවල් ටික හරියට ෆයින් ටියුන් කරගන්න බැරි වුණොත් ඒක හරියට කළමනාකරණය කරගන්න බැරි වුණොත් මේකේ තුලින් එළියට එනවා චර්යාව. අපි කියන බිහේවියර් එක. B අකුර වැරදි විදිහට එන්නේ. ඉතින් සමහර වෙලාවට දැන් සාරංග අපි ළමයෙක්ගේ දකිනවා වැරදි චර්යාවක්. එතකොට බිහේවියර් එක වැරදි. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? බෙහෙත දෙන්න ඕනේ ආකල්පයට. ඉතින් දැන් අද තියෙන අපි 5G ඇවිල්ලා ඉස්සරහට යනකොට ගොඩක් වෙලාවට නේද? අවුරුදු 28යි PhD එක තියෙනවා.
ගොඩක් වෙලාවට අර ආකල්ප කියන කාරණේදී ගොඩක් වෙලාවට අපි සෙල්ෆිෂ් වෙලා මට හිතෙන විදිහට. අපේ කාලේ ඕගොල්ලෝගේ කාලේ දැන් බලාගෙන ඉන්න කාලෙත් එක්ක බලනකොට ගොඩාක් වෙනස් වෙලා. මම දේශපාලන කතාවකුත් චුට්ටක් අරගන්නවා. දැන් ආකල්පය ගැන කතා කරනකොට දැන් බලන්න අලුත් ආණ්ඩුවක් පත් වුණා. ගොඩාක් බලාපොරොත්තු 76 වසරක දේවල් වුණා ආදි වශයෙන් කියලා. වෙනසක් බලාපොරොත්තු වුණානේ. ඉතිහාසයේ කවදාවත් නැති විදියට. දැන් වෙනස වෙලාද මාස 7කට පස්සේ. මම ඔයාගෙන් අහනවා ප්‍රශ්නයක්. වෙනස වෙලාද? වෙනස වෙලා නැහැ කියලා හිතෙනවා නම් වෙලා කියලා හිතෙනවා නම් ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ අපි ඒකට කොච්චර දායකත්වයක් දක්වනවද කියලා. දැන් වෙලා තියෙන ආණ්ඩිය අධිනායක ඇර්දාලිය වගේ ඔයා බලාගෙන ඉන්නවා, ඔබ බලාගෙන ඉන්නවා, මම බලාගෙන ඉන්නවා වෙනස් වෙන්න. හැබැයි මේ වෙනස වෙන්නේ නැහැ. ඔතනින් තමයි ලස්සන වචනයක් එනවා accountability එක කියන. අපි කොච්චර වග වෙනවද කියන කාරණය තුල. දැන් දළදා වහන්සේ ළඟදී පෙන්නවා අපි ඔක්කොම ගියාට පස්සේ බලන්න මේ පොලිමේ කුණු දාලා තිබුණා. කිසි කෙනෙක්ට උවමනා වුණේ නැහැ වග වෙන්න. කිසිම කෙනෙක්ට උවමනා වුණේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්න උත්සාහ කරන්නේ වෙනසක් ඇති වෙලා තියෙනවා රටේ. අපි හැම කෙනාම වෙනසක් බලාපොරොත්තු වෙනවා. ආකල්පය වෙනස් කරගන්න. දැන් මෙතනදී අපි යෝජනාව කරන්නේ ස්වයං යෝජනාව. මම සාරංග මහත්තයා දිහා බලන්න බෑ. මම වෙනස් වෙන්න ඕනේ. මම වෙනස් වෙනකන් අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අද ආරම්භ කරන්නේ අපි වෙනස් වෙමු. අපි වෙනස් වෙන්න ඕන. අපි වෙනස් වෙන්නේ කොතනින්ද කියන තැන තමයි තීරණය කරගන්නට ඕන. අමින්ත සුගත් සිල්වතුන් අපි මතක කතා කරමින් ඉන්නේදී අපිට ගොඩක් වෙලාට තියෙන තැන අපි කොහොමද වෙනස් වෙන්නේ කියන කතාව කතා කරගමු. හැබැයි මෙතන निराකරණය කරගන්න මූලික ගැටලුවක් තියෙනවා. ඔබ මානව සම්පත් කළමනාකරණ විෂය ගැන කතා කරන්නේ. මේක ඇත්තටම විද්‍යාවක්ද? එහෙම නැත්නම් මානව සම්පත් කළමනාකරණ කියලා කියන්නේ කලාවක්ද? විද්‍යාවයි කලාවයි දෙකම තියෙනවා. දැන් මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් මානව සම්පත් කළමනාකරණයේ විද්‍යාවක්. හැබැයි ඕක කලාත්මකව කරන්න ඕනේ. ඔන්න මගේ අර්ථකථනය. දැන් මට හිතුණ දේ දැන් මේ මාතෘකාව ලැබුණම මෙන්න මේ විදියට අපිට යන්න වෙන්නේ. චුටි පෙර කතාවක් මම කියන්නම්. 80 90 දශකයේ වෙනකොට මානව සම්පත් කළමනාකරණයක් තිබුණේ නැහනේ. පිරිස් කළමනාකරණය කියන එක තිබුණේ. එතකොට බොස් කෙනෙක් තමයි හිටියේ. ඒතර ආමී එකේ හරි නේවි එකේ හරි පොලිසිය මහත්තයෙක් තමයි පර්සනල් මැනේජර් පිරිස් කළමනාකරණය කියන එක කරේ. එතකොට එයා කරන්නේ මිනිස්සුන්ව දක්කන එක තමයි කරේ. ඩ්‍රයිව් කරේ නැහැ. දක්කන එක කරන්න ඕනේ. you have to do this මේක යන්න ඕනේ. හරි යන්න රතු පෑනයි නිල් පෑනයි කළු පෑනයි අරගෙන මට මතකයි අපි පටන් ගත්තෙත් මේ කියන කාලේ රතු පෑන හැම වෙලාවෙම ඉස්සරහට තියාගෙන හිටියේ. එතකොට මේක වෙනස් වුණා. වෙනස් වුණා. දැන් මේ දෙවෙනි දැන් මුලින්ම අපි කිව්වේ ඇවිල්ලා බොස් කියන එක ලොක්ක කියන එක වැඩ බලෙන් ගත්ත කියන එක දෙවෙනි කාරණය තමයි වෙන්නේ මානව සම්පත් කළමනාකරණය. එතකොට එතනදි තමයි නායකයා කියන එක ලොක්කා නායකයෙක් බවට පත් වුණේ ලීඩර්ෂිප් එක. එතන තමයි අර විෂනරි කියන මේ මගේ මේ දේටත් මම ගත්තේ ආයතනයටත් ගත්තේ ඒකයි. මොකද වෙනස් විදියට අපි හිතන්න ඕන කියන කාරණේ. එතනදී නායකයා ඉස්සරහා හිටියේ. ලොක්කා පිටිපස්සේ හිටියේ. ඒතකොට දැන් මේක කලාවක් විදියට තමයි කරන්න ඕනේ. දැන් මේකේ තුන්වෙනි කාරණයක් තියෙනවා. මේ තුන්වෙනි කාරණය තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ අද අපි රටත් එක තැනක තියෙනවා. අපි හැම කෙනාම හිර වෙලා එක තැනක් තියෙනවා. මේ නායකත්වය පරමාදර්ශීද කියන එක. දේශපාලනේ නෙමෙයි. මේ නායකයෝ කී දෙනෙක් ඉන්නවා? 3 දෙනෙක් ඉන්නවා. පාලකයා, ඊට පස්සේ ආයතනයේ ප්‍රධානියා, අම්මා තාත්තා. මේ කියන 3 දෙනා දැහැමි වුණොත් මම යෝජනාවක් ඔබට කරනවා. ඔබ මේ තුනෙන් කවුද? ඔබ දැහැමි වුණොත් ඔබ බිහි කරන සමාජය දැහැමි සමාජයක් බවට පත් වෙනවා. මේ පරමාදර්ශී නැති ප්‍රශ්නේ තමයි මෙතන දැන් අපි කතා කරන්නේ. දැන් ওই කලාවට කරන්න කියලා කියන යෝජනාව තුල තියෙන්නේ ওই කතාව. අපි කොතෙක් දුරට පරමාදර්ශීද? ඔබ උදේට නැගිටලා ඔබ නායකයෙක් විදියට ඔබ හිතනවා මම කොච්චර රෝල් මොඩල් කෙනෙක්ද? මම කොච්චර අවංකද කියන විදියට කරනවාද? ඒ කියන්නේ අපි කියනවා යථාවාදී තථාකාරීද? මම මේ කියන්නේ පාලකයන්ට. දෙවෙනි කතාව කාටද මම කියන්නේ? ආයතනයක ප්‍රධානියට. ඔබ කොතෙක් දුරට යථාවාදී තථාකාරීද කියන විදියට කරන ඔබ කොතෙක් දුරට රෝල් මොඩල් කෙනෙක්ද? තුන්වෙනි එක තමයි හැබැයි භයානකම දේ. තුන්වෙනි දේ තමයි සාරංග භයානකම දේ ඔබ අම්මා තාත්තා විදියට කොතෙක් දුරට රෝල් මොඩල් කෙනෙක්ද? අද සමාජයේ ගොඩක් වෙලාවට මොකද මේ මටත් පුතාලා 3 දෙනෙක් ඉන්නවා. පුතාලා 3 දෙනාම තාම ඉස්කෝලේ යනවා. මොකද මම දන්නවා මේකෙදි අපි සමාජයට දොස් කියනවා.
පාසලට දොස් කියනවා. හැබැයි මම නම් දොස් කියන්නේ මගේ දරුවා මගේ ප්‍රොඩක්ට් එක මගේ එක්ස්ද වයිද දන්නේ නැහැ. මම තමයි වක් කියන්න ඕනේ. එතකොට මේ මානව සම්පත් කළමනාකරණයේ ඔබ අහන ප්‍රශ්නේදී අවසාන වශයෙන් කියන්නේ මේක කලාවක් විදියට පරමාදර්ශීව අපිට මේක මේ තුන්වෙනි ස්ටේජ් එකේදී ගෙනියන්න වෙනවා සාරංග. අනිවාර්යයෙන්ම මේ පරමාදර්ශී සමාජයක් බිහි කිරීම අපේක්ෂා සහගතව තමයි ප්‍රාණ ටීවී තුලින් අපි මේ සුසාතිත සෞහෘද කතිකාව සමාජගත කරන්නේ ජනගත කරන්නේ. විෂනරි ගුරු කියන්නේ අතරම ගුරු කිව්වම අපිට දැනෙනවා ඒකේ ඒ ශාස්ත්‍රයේ ඒ විෂයේ ප්‍රවීණයෙක් කියන අදහස. ඔබතුමාගේ අදහසට අපි තාම ගරු කරන්නේ ඒ නිසා අපි මේ වැඩසටහන ඔබ කැඳවා ගන්නේ. ඉවසීමෙන් කැපවීමෙන් වැඩ කරොත් දරුවන්ට ජීවිතය දිනන්න පුළුවන්. නමුත් ගැටලුවක් තියෙනවා. ගොඩක් දුරට දෙමාපියෝ දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. දෙමාපියන්ගේ හොරුවක් තියෙනවා. Tamanට අහිමි වූ දේ තමන්ගේ සිහින දරුවන්ගේ ඇසින් දකින්නට උත්සාහ කරනවා. මේ தත්ත්වය ඔබ දකින්නේ කොහොමද? මම කියන්නේ දැන් තාත්තා කෙනෙක් විදියට දරුවෝ තුන්දෙනෙක්ගේ තාත්තා කෙනෙක් විදියට මම කියන්නේ එහෙමනම් කරන්න එපා. දඟදි දවසක ඇත්තටම මගේ පන්තියේ ඒ තුනේ උත්සවයක් තිබුණා. තිබිච්ච වෙලාවේදී මම එක අම්මා කෙනෙක්ට මෙසේජ් එකක් යවුවා. ඔබගේ දරුවා ඒ තුනක් ලබා ගැනීමට වාසනාව ධෛර්යය ලැබේවා කියලා. ඉතින් මට මෙසේජ් කරනවා ඔබගේ දරුවටත් ලැබෙන්න කියලා. ඉතින් මං එයාට කිව්වා නෑ මගේ පුතා ඒ තුනක් ගන්න නෑ කියලා. ඉතින් එයා මට කෝල් කරලා දැන් ඔයා මේ වගේ කෙනෙක් ඇයි එහෙම මං කිව්වේ නෑ. ඉතින් යාගේ ටැලන්ට් එක වෙනයි. දැන් එතනයි වැඩේ වෙලා තියෙන්නේ. මමත් ඒ තුනක් අරගෙන නෑ. නමුත් වැඩේ වෙලා තියෙන්නේ සාරංග ඔබ කිව්වා හරි දැන් මට බැරි වෙච්ච දේ නැත්තම් තරගෙත් එක්ක මේ ළමයාව ඩ්‍රයිව් කරන්න මේක දැකීමක් මේ කරන්න තියෙන්නේ. ඉතින් මට පුළුවන් නම් තේරුම් ගන්න මගේ දරුවාගේ කැපැසිටි එක මෙච්චරයි, කේපබිලිටි එක මෙච්චරයි, ශක්්‍යතාවය කරන්න පුළුවන් දේ මෙච්චරයි කියලා තේරුම් ගත්තට පස්සේ මේ ඉරක් අඳින්න ඕනේ. දැන් මේ ඉර අඳින්නේ නැහැ. ඉර අඳින්නේ ඔයාට වාසිදායක 100% ගත්තම ඉර අඳින්නේ සාරංග වාසිදායක විදියට. දරුවා ගැන හිතන්නේ. දැන් තව උදාහරණයක් මම කියන්නම්. මේ මගේ පුතාගේ යාළුවෙක්ට වෙච්ච කතාවක්. දැන් එයාගේ සහෝදරයෝ ඔක්කොම ටික බයෝ කරලා ඩොක්ටර්ස්ලා වෙලා ලොකු තැනක ඉන්නවා. ඉතින් මේ බාලයා ගෙදරින් කිව්වා නෑ ඔයා අනිවාර්යයෙන්ම බයෝ කරන්න ඕනේ. දැන් ළමයා බයෝ කරා. දැන් මොනවද රිසල්ට්ස්? F2යි S1යි. දැන් මට හම්බුණා ඊයේ. දැන් මට කියනවා හරි වැඩි අංකල් දැන් ගෙදරින් කියනවා මේ පාර A-level කරන්න. මම හරිද ලබන පාරවා බයෝද කරන්නේ? නෑ 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 මම බයෝ කරන්නේ නෑ. මම කරන්නේ මොනවද? කොමර්ස්. දැන් බලන්න මොකද්ද මේ ළමයාව අපි බිත්තියට හේතු කරලා ඉවරලා බදාම ගහලානේ තියෙන්නේ. දැන් අවුරුදු 2ක් මේ ළමයාව සිහිනයකට යවුවා ඩොක්ටර් කෙනෙක් කරන්න කියලා. දැන් ඒකෙන් වැටුණට පස්සේ දැන් මාස කීයද තියෙන්නේ විභාගයට 7යිනේ. දැන් ළමයාව දක්කනවා. ඔන්න වචනෙට සමා වෙන්න ඕනේ. අම්මලා තාත්තලා බලක දැන් මෙයාව දක්කනවා කවදාකවත් කරපු නැති විෂයක් කරන්න කියලා. මතක තරහ වෙන්නම ලස්සන කතාවක් කියන්නද ඔයාට. දැන් මේක බලාගෙන තිනේ අපේ බැංකුවල ඔබතුමා හොයලා බලන්න. ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ බැංකු හැම එකකම බහුතරයක CEO ප්‍රධාන මෙහෙයුම් නිලධාරීන් සියලුම දෙනා DGM CEO COO ඔබතුමා හොයලා බලන්න. ඒගොල්ලෝ දැන් බැංකුකරණය කියලා කියන්නේ කොමර්ස් කරන්න ඕන එකක්නේ. ඒ හැම කෙනාම කරලා තියෙන්නේ. මේ හැම කෙනාම කරලා තියෙන්නේ අභියෝග කරන්න එපා හොයලා බලන්න. මැත්ස් හරි සයන්ස් හරි. එතකොට මේ ළමයාව ඩ්‍රයිව් කරවලා බල කරලා ගෙදරින් යවලා තියනවා දෙයක. නමුත් එයාගේ ස්කිල් එක, එයාගේ ටැලන්ට් එක තිබිලා තියෙන්නේ වෙන තැනකට. ඉතින් මම කියන්නේ මේක රැල්ලට යන්න එපා. දරුවත් එක්ක අපි අර කියන SWOT ඇනලිසිස් එකක් කරන්න. දරුවත් එක්ක ඉඳගෙන පුතා ඔයා මොනවද කරන්නේ? දැන් අද වුණත් මම දැක්කා ඊයේත් දාලා තිබුණා O level කරාට පස්සේ දැන් ඉසෙට් ස්කෝර් එකත් එක්ක ඔබට යන්න පුළුවන් දේවල් ටික ගැන ආණ්ඩුව අපිට දීලා තියෙන හොඳ නිර්ණායකයක්. දැන් එහෙම නැතුව අපි බලනවා අල්ලුගෙදර කෙනා ડોක්ටර් මේ පැත්ත කෙනා එන්ජිනියර් දැන් අපිත් කොහොම හරි යවන්න ඕනේ කියන එක. ඒ නිසා මම හිතන්නේ ඔබ අපි ඉගෙන ගත්ත කාලේ ඔබ වැඩි හිටියෙක් නම් අපි ඉගෙන ගත්ත කාලෙදී අපිට කිව්වේ මොකද්ද සාරංග? ලෝයින් එකෙක් එක් දෙයකට වෙයි සමත. දැන් මොකද වෙලා තියෙන්නේ අපේ ළමයි? মালටි ටාස්කින්. වැඩ දෙකක් අනිවාර්යෙන් කරන්න පුළුවන්. එතකොට ඒක තේරුම් අරගන්න. ඒක තේරුම් අරගෙන කරන්න. දැන් මට අර මගේ පුතාගේ කතාවේදී මම අයිත් කියන්න. මොකද එයාට වෙන ස්කිල් එකක් තිබුණා. ඉතින් ඒ නිසා මට එයා ඒ තුනකට එයා යන්නේ නැහැ කියලා තීරණය කරාට පස්සේ මට එයාව ඒකට දක්කන්න උවමනාවක් තිබුණේ නැහැ. මං කිව්වා හරි ඔයා විභාගේ පාස් වෙන්න. අනිත් එකෙන් යන්න. ගැටලුවක් නැහැ. ඉතින් මට පුළුවන් නම් ඒ විදිහට මගේ මනස සංසුන් කරගන්න ඔබ කී දෙනෙක්ට ඒක කරගන්න පුළුවන්ද?
ඔතන තමයි වැඩි. අපි රැල්ලට යන්න එපා කියන කතාව තමයි මම කියන්නේ. සරංග. ඒ තමයි දැන් අපි රැල්ලට යන්න ගිහිල්ලා ජීවිත අවුල් කරගත් අවස්ථා බොහෝ දුරට දකින්නට තියෙනවා. ඇත්තටම දැන් ඔබතුමා සඳහන් කරන විදිහට දැන් ගොඩාක් අවස්ථාවලදී අපි මේ කාරණාව පවුල තුල විසඳ ගන්නට වෙලා තියෙන්නේ. මොකද දරුවා කියන කාරණාව ඊටාම තීරණාත්මකයි, පවුලක ඊටාම තීරණාත්මක සාධකයි. හැබැයි අපි ගොඩාක් අය පවුල් ජීවිත ගෙවනවා. පවුල තුල සතුට පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා. අපි කොහොමද මේ පවුලක සතුට හොයාගන්නේ? ඒක කොතනද බිඳ වැටෙන්නේ? කොතනද ගොඩනගන්නේ? ඒක පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? දැන් මේ පෞල් ජීවිතය ගැන කතා කරනකොට ඊයේත් මගේ ළඟට ආවා කෙනෙක්. දැන් ඔයගොල්ලෝ සමහර ටෙලිෆෝන් නම්බර් එක මගේ දෙනවද දන්නේ නැහැ. සාමාන්‍ය ටීවී එකේ වැඩසටහනක් කරාට පස්සේ මට කෝල්ස් 50ක් විතර එනවා. දැන් ඊයේ කෙනෙක් හම්බුණා. දැන් පෞල් ජීවිතේ ප්‍රශ්න තමයි ඇති වෙලා තියෙන්නේ. දැන් අන්තිමට මට කියලා යනවා සර් මේක මට විසඳ ගන්න බැරි වුණොත් මම සිය දිවි හානි කර ගන්නවා කියලා. දැන් ඔතන තමයි වැඩේ වෙලා තියෙන්නේ. ඉතින් පළවෙනිම කාරණය තමයි පෞල් ජීවිතේ මම කියන්න ඕනේ සන්තුට්ටි පරම ධනං කියන එක තමයි පළවෙනි දේ. සතුට තමයි පළවෙනි දේ. දැන් විවාහය කියන එකේදී අපි කියනවානේ විශ්වාසය, වාසනාව, හසරැල් සහ යසස කියන කාරණේනේ අපි කතා කරන්නේ. එතකොට දැන් ගෙදරදී ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ අපි හැම කෙනාම රෝල් මොඩල් කෙනෙක් වුණොත් ඔන්න ආයිත් මම ඒක අර මැක්ක වගේ ගන්න වෙනවා මට. ඔබ කවුද ගෙදරදී? සාරංග. ඔතන තමයි ලොකුම ප්‍රශ්නේ අද වෙලා තියෙන්නේ. ළමයින්ගේ කොන්ද කඩන්නේ අම්මා තාත්තා. මම විවෘතවම කියනවා මේ කතාව. ඔබ ගෙදර කවුද? ඔබ CEOද නැත්නම් CWOද? ප්‍රධාන විධායක නිලධාරියා මම හිතන විදිහට මම යෝජනා කරනවා තාත්තා විය යුතුයි කියන එක. අර පෞරුෂයත් එක්ක තාත්තට ලොකු රෝල් එකක් කරන්න පුළුවන්. ළමයි වුණත් තාමත් අම්මට වඩා තාත්තට බය කියන තත්ත්වය තුල තියෙනවා. මම ඒ නිසා ඒක මම මේක අපේ සම්ප්‍රදායනුකූලව සංස්කෘතිය ඉන්දු සංස්කෘතියත් එක්ක අපේ ಭಾರತ ශ්‍රී ලංකා සංස්කෘතියත් එක්ක ආපු දේ තාත්තා මුල් කරගත්ත පීතෘමූලික සමාජය තුල තාත්තා CEO කියන රෝල් එක කරනවා. අම්මා කවුද එතකොට? CWO රෝල් එක. අත මෙහෙයුම් නිලධාරිණී. ඒක මට කරන්න බෑ ඇත්තටම. බලන් ඉන්න තාත්තලා ඔක්කොමට අම්මා කරන රෝල් එක කරන්න වෙයි. ඒ නිසා කො මාරු කරගන්න එපා. සමහර අම්මලා හිතනවා සාරංග මේ මට දෙකම කරන්න පුළුවන් කියලා. අර එතකොට තමයි වැඩේ හොද්ද හදාගන්න බැරි වෙනවා. හරි. ඒකේ ඉම්පැක්ට් එක කාටද තියෙන්නේ? මේ රෝල්ස් දෙක හරියට හඳුනගන්න බැරි වුණොත්. තාත්තගේ රෝල් එක හරියට ප්‍රධාන විධායක නිලධාරියා විදියට, රෝල් මොඩල් කෙනෙක් විදිහට, CEO කෙනෙක් විදිහට එයාගේ ඩියුටි එක හරියට කරන්න බැරි වුණොත්. ප්‍රධාන ඊළඟට මෙහෙයුම් නිලධාරිණිය විදියට අම්මගේ රෝල් එක කරන්න බැරි වුණොත් ඕකේ ඉම්පැක්ට් එක කාටද දෙන්නේ සාරංග? දරුවන්ට. දරුවන්ගේ කවුද කොන්ද කඩන්නේ? අම්මා තාත්තා. මට කෝල්ස් එන කොටක් ගෑනු ළමයි කියනවා අනේ සර් මම බඳින්න බයයි. මොකද හේතුව මගේ තාත්තා වගේ කෙනෙක් මට හම්බුනොත් කියලා කියනවා. දැන් කවුද කොන්ද මේ ළමයාගේ කොන්ද කඩලා තියෙන්නේ? තාත්තා. ගොඩක් පිරිමි ළමයි කතා කරනකොට කියනවා අනේ අම්මේ මට නම් බය කරන්න. මොකද මගේ අම්මා වගේ ගෑනු ළමයෙක් හම්බුනොත් ඒ නිසා මට බෑ කියලා. දැන් කොන්ද කඩලා තියෙන්නේ කවුද දරුවන්ගේ? ඔබගේ හඳහනත් ගැලපෙනවා වෙන්න පුළුවන්. ඔබට ඔක්කොම දේවල් තියෙන්න පුළුවන්. හැබැයි ළමයා එතනින් ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා තමයි සාරංග මම මුලදිත් කිව්වේ මේ පරමාදර්ශී දෙමව්පියන් කියන එක හරි වැදගත්. උදේ නැගිටලා මම කොතෙක් දුරට රෝල් මොඩල් කෙනෙක්ද කියන එක. දැන් මගේ ලොකු පුතාට 20යි. 19 දැන් බඳින වයසේනේ ඒගොල්ලෝ ඉන්නේ. ඒ නිසා පාවිච්චි කරන හැම වචනයක් පාසා හරිම පරිස්සමෙන් මම පාවිච්චි කරන්නේ. බාලයට අවුරුදු 9යි. මොකද ඒගොල්ලෝ මේවා ගන්නවා. බාලයා මේ වචන ගන්න කාලේ. හැබැයි ලොකු දෙන්න මේ වචන පාවිච්චි කරන කාලේ. මොකද 18ක්නේ. 18 වුණා මම ඒගොල්ලන්ට කිව්වා ඔයාලට දැන් බඳින්න පුළුවන්. ඊට පස්සේ මොකද සාරංග කිව්වේ මම ඊළඟට කිව්වා ඔයාලට දැන් රස්සාවක් කරන්න පුළුවන්. තුන්වෙනි එක ඩ්‍රයිවිං ලයිසන්ස් උත් ගන්න පුළුවන්. රට යන්නත් ඕන දේවල් කරන්න පුළුවන්. එතකොට තමන් සොයන් අභිමානය ආපු ළමයෙක්. ඒතකොට තමන් ගේ ඇතුලේදී තමන් කොතෙක් දුරට සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් තාත්තා කෙනෙක් විදියට මම මේ ඔබට කියන්නේ තාත්තා කෙනෙක් විදියට අම්මා කෙනෙක් විදියට තියෙන්න ඕනේද මේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක? නැති වුණ ගමන් ප්‍රශ්නේ. අද බලන්න සාරංග අම්මා තාත්තා ආදරය කරන්නේ නැහැනේ ළමයින්ට පේන්න. හැබැයි අම්මා තාත්තා ගහමරා ගන්නවා ළමයින්ට පේන්න. ඒතකොට මේ දරුවා ඉස්කෝලේට අරගෙන යන්නේ මොකද්ද? ආදරයේද වෛරයේද අරන් යන්නේ. ඔබ දින දේනේ දෙයි හාමුදුරුවනේ එළියට අරගෙන යන්නේ දරුවා තුල
මේ එළියට එන්නේ අර ඇටිටියුඩ් බිහේවියර් කියලා කිව්ව එක තමයි. දැන් මේ ගෙදරින් දෙන ආකල්ප ටික තමයි ළමයා එළියේදී චර්යාවන් විදියට එළියට එන්නේ. එතකොට දරුවා කතා කරන්නේ ඒ විදිහට. එතකොට දරුවා දැන් මගේ පුතාට ළඟ දවසක නරක වචනෙන් කතා කළා. ඊට පස්සේ දැන් හොයලා බලනකොට අම්මා තාත්තට කතා කරන්නේ මේ වචනේ. ඉතින් ඒ දරුවා මගේ පුතාට කියලා. දැන් ගෙදර ඇවිල්ලා ඇහුවට පස්සේ දැන් හරි සංකීර්ණ තත්ත්වයන් පන්තියක 50ක් ඉන්නකොට එක ළමෙක් එක පාට නැගිටලා කිව්ව ගමන් ඒ වගේ වචනයක් කොහොමද ඔරොත්තු දැන් අර 49ම ස්පොයිල් වෙනවානේ. ඉතින් ඒ නිසා ඔබ අර කිව්ව කතාව හරි. මේ පෞල් ජීවිතය තුළ ඉරක් ඇඳගන්න මගේ රෝල් එක මොකක්ද කියන එක තේරුම් අරගෙන. ඊට පස්සේ අපි හැම කෙනාම හරිම පරිස්සම් විය යුතුයි. මම මගේ රෝල් එක තුළ මගේ දරුවට මම දෙන දේ පිළිබඳව. හරිම වගකීමෙන් අර මුලින් කිව්වා වගේ වගවීමෙන්. මොකද ප්‍රොඩක්ට් එක ඔබගේ. පිරිමි ළමයා වෙන්න පුළුවන්, ගෑනු ළමයා වෙන්න පුළුවන්. ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය ඔබගේ. ඒතකොට ඔබ සම්පූර්ණයෙන් වක් කියන්න ඕනේ. දැන් අපි හිතමු අපි භාණ්ඩයක් ගන්න ගිහින් ඉවරලා අපි වොරන්ටි එක කොච්චරද කියලා අහනවනේ. නමුත් ඒ වගේ තමයි ඔබගේ දරුවත් හදන කෙනාගේ. සමාජයට නරක කෙනෙක් දුන්නොත් ඒකේ වගකීම අපි කොතෙක් දුරට ගන්නවද කියන කාරණේ තමයි කතා කරන්න වෙන්නේ. හොඳ ගොඩක් වෙලාවට අපි හදපු නිෂ්පාදනයේ වගකීම අපි ගන්නෙ නැහැ. ඒ වගකීම කාට හරි පවරලා අපි අත පීද ගැනීමේ තත්ත්වයක් තමයි බොහෝ දුරට තියෙන්නේ. එතන තම ගෙදරක් ඇතුලේ අපිට අර සොයන් විනය පිළිබඳ ගැටලුවක් එතන තියෙනවාද? ඇත්තටම අපි දැන් අපේ භූමිකාරංගනයේ අඩුවක් තමයි අපි දිගටම කතා කරන්නේ. අපි ඒකයි කිව්වෙත් අපිට ඉන්න ගුරුවරු සැබෑ ගුරුවරුද කියන ප්‍රශ්නේ තියෙනවා. අපිට ඉන්න වෛද්‍යවරු සැබෑ වෛද්‍යවරුද කියන ප්‍රශ්නේ තියෙනවා. ඕක දැන් සමාජයේ ඒ පුද්ගල විඥානයේ වෙනස ඇති නොකර ඔය චේන්ජ් එක වෙන්නේ නැහැ. මොකද තාත්තා වුණත් එයා පාවිච්චි කරන අපි හැමෝම යම් මොහොතක රංගනයක තමයි එන්නේ. හැබැයි රංගනය අර ඔබ කලින් සඳහන් කළා වගේ යථාකාරී තථාකාරීද කියන ගැටලුවට එන්න ඕන. එතෙන්ද විනය බලපාන්නේ නැද්ද ගෙයක් තුල තිබ්බ කාරණාව? අනිවාර්යෙන් දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ මේකනේ විනයෝ නාම සාසනස්සායු කියලානේ බුදුහාමුදුරුවෝ කිව්වේ. විනය පිටකයක් තියෙනවනේ සාරංග අනිවාර්යෙන්. එතකොට මේ මතකද චන්න තෙරුන් වහන්සේ බුදුහාමුදුරුවොත් එක්ක ඉඳලා මහාන වෙලා ඉඳලා පොඩ්ඩක් එයා දඟලන්න ගියාම බුදුහාමුදුරුවෝ මොකද කරේ? එයාට බ්‍රහ්ම දණ්ඩනය දුන්නා. කන්ට්‍රෝල් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මට මතකයි ඉස්සර මේ අපි විවාද කරනකොට ඉස්කෝලේ යහපත් සමාජයක් හදන්න පුළුවන් මේ ආගමෙන්ද නීතියෙන්ද කියලා මම හැම වෙලාවෙම කතා කරපු දෙයක් තමයි ආගමෙන් තමයි අර ආකල්ප ටික හදන්නේ. හැබැයි ඉතුරු ටික හදන්න නීතිය ඕන වෙනවා. මොකද හැම කෙනාම දඬුවමට බයයි. ඉතින් ඒ නිසා ඒක තමයි මම කිව්වේ තාත්තගේ රෝල් එක මම කිව්වේ ඒකයි. තාත්තා කියන්නේ පෞරුෂයනේ පර්සනැලිටි එකනේ තාත්තගේ. තාත්තා දැන් අද නම් එහෙම නෙමෙයි. ඉතින් මේකප් දාලා තාත්තලත් ඉතින් ලස්සනට ඉන්න හදනවා. නම් ඒක කමක් නැහැ. නමුත් ඒ වුණාට අම්මා තමයි ලස්සනට ඉන්න ඕනේ. තාත්තගේ තියෙන පෞරුෂය කියන එක. දැන් හැම වෙලාවෙම දරුවා දෙන්නම නාමගේ තාත්තා වගේ. අන්න ඒක තමයි වැඩේ. දැන් මේක අමතක කරලානේ මේ රෝල්ස් වෙනස් කරගෙන ගිහින් තියෙනවනේ. අම්මා තාත්තා වෙන්න යනවා, තාත්තා අම්මා වෙන්න යනවා. ඊට පස්සේ දැන් ළමයිත් කන්ට්‍රෝල් නැහැනේ. දැන් මොකද්ද මේ කරන්නේ කියලා. ඉතින් මම ඒක අර කිව්වේ අර කොන්ද කඩනවා කියලා කිව්ව කතාව ඒකයි. ඒ නිසා මම බොහොම ආදරෙන් මේ ස්ථානයේ ඉඳලා අපි බොහොම වාසනාවන්ත තැනක් නේද? ප්‍රාණ ටීවී ආයතනයේ අපි බොහොම ලස්සන විද්වත් මේ කතිකාවතක අපි මේ ලස්සනට ඉන්නේ. බොහොම ලස්සන දෙයක් ඔයගොල්ලන්ට අපි දෙනවා. ඔබ තේරුම් ගන්න මේ මගේ රෝල් එක මොකක්ද කියන එක. අල්ලපු ගෙදර සමාජය කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබට පුළුවන් නම් අයිත් මම කියන ඔබගේ ප්‍රොඩක්ට් එක එක්ස්පයර් වෙනවා ඉතින් නේද? අපි හැමෝම එක්ස්පයර් වෙයි. හැබැයි එක්ස්පයරි ડેට් එකට ඉස්සෙල්ලා එක්ස්පයර් නොවී තියෙන හොඳ දැහැමි ප්‍රොඩක්ට් එකක් දෙන්න අද හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඇත්තටම. අද මේ මම දන්නේ මට බණීද දන්නේ අද ඇත්තටම ගෑනු ළමයාට වඩා පිරිමි ළමයව අපිට ආරක්ෂා කරන්න අමාරු තත්ත්වයක් අද තියෙනවා. මම දැක්ක ඊයේ Facebook එකේ අම්මා කෙනෙක් දාලා තිනවා වයස 14යි සාරංග වයස. මේ මොනාරි ටිකක් මම නම් ඇත්තටම ෆොටෝ එකක් දාලා තිනවා මේ මගේ පුතාගේ බෑග් එකේ තිබ්බා. මොනවද මේ? ඕන එක එක්කෙනා දාලා මම නම් ඇත්තට විදිහ දුම්කොළ කියලා. මම ওই කිසිම දෙයක් දැකලා නැහැ ජීවිතේට. කෙනෙක් දාලා තිනවා මේක කේරළ ගංජා. අවුරුදු 14ක ළමයෙක් පාවිච්චි කරන්නේ. අද තූල් කියලා මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ මම ඒක කියන්න බෑ මට ප්‍රසිද්ධියේදී මම ඉස්කෝලේ ගොඩක දේශන වලට යනකොට මට කියනවා මෙන්න මෙහෙ වගේ දෙයක් මේ තොල් එහෙම සවුත් වෙනවා. ඒ මේ මත්ද්‍රව්‍යයක් නෙමෙයි. මේ දුම්කලයකින් කරන දෙයක්.
ඉතින් ඒ නිසා ඔබ කොතෙක් දුර දැන් වැඩේ වෙලා තියෙන්නේ මේකනේ. අපි ටීවී එකක තමයි මේ වැඩසටහන කරන්නේ. දැන් අපි 6 ඉඳලා 9 වෙනකන් ටීවී එකේනේ අපි ඉන්නේ. අතික්‍රමණය කරලා තියෙන්නේ. එතකොට අපිට අපේ රෝල් එක අමතක වෙලා තියෙනවා. දරුවා මොනවද කරන්න කියලා බලන්න. දැන් මගේ දරුවෝ අවුරුදු 18යි දැන් 20 වුණත් රෑ 10ට ෆෝන් එක ගෙනල්ලා මගේ කාමරේ තියන්න ඕනේ. දැන් තාත්තා ඒක තමයි මම කියන්නේ පෞරුෂය කියලා කියන්නේ. එතකොට තාත්තා ඒ රෝල් එක හරියට ගෙදර ප්ලේ කරන්න ඕනේ. දැන් තාත්තත් ෆෝන් එකේ නම් තාත්තත් පිස්සු නටනවා නම් තාත්තා යාළුවොත් එක්ක ගෙනල්ලා පාටි දානවා කරනවා නම් ඒ ගේ ඇතුළතදී පරමාදර්ශී සමාජයක් පේන්නේ නැත්නම් අර දරුවා තාත්තා කියන එක අහන්නේ නැහැ සාරංග. ඔබ කියන එක ඔබගේ දරුවා අහන්නේ නැහැ. ඔබටත් යම්කිසි ශික්ෂණයක් ඇති කරගත යුතුයි. දැන් අවුරුදු 50යි අවුරුදු 40 අවුරුදු 20කනේ. එතකොට 50 පැනලානේ. ඉතින් අපිට අර 40 කරපු සෙල්ලම් කරන්න බෑ. මේ ස්වයං වාරණය, ස්වයං ශික්ෂණය කියන එක අනිවාර්යයෙන්ම ඕනේ. එහෙම නැතුව මේ දරුවෝ ටික හදන්න බෑ. ඉතින් කිසිම දවසක මට ප්‍රශ්නයක් වුණේ නැහැ දරුවෝ හරියට 10ට ෆෝන් එක තියලා යනවා. ඔබගේ ගෙදර එහෙම කන්ට්‍රෝල් එකක් තියෙනවද? ඔන්න උතන තමයි වැඩේ. ඒ කන්ට්‍රෝල් එක කරගන්න ඔබ තුල ඔබ මොනවද හදාගෙන තියෙන ඇඳුම් පැළඳුම් ටික. ඔබ කොච්චරක් ඔබ උපාධිය තියෙන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි ඔබ හදාගෙන තියෙන ළමයින්ට දෙන්න හදලා තියෙන ශික්ෂණය මොකද්ද? ඔබ තුල එළියට දෙන්න. ඔබගේ බිහේවියර් එක මොකද්ද? ළමයා වාට රෙස්පෙක්ට් කරන්න. ගොඩක් වෙලාවට දෙමව්පියෝ කියනවා අපේ දරුවෝ අපිට රෙස්පෙක්ට් කරන්නේ නැහැ සර් කියලා ඉවල. රෙස්පෙක්ට් කරන්නේ නැති වෙලා තියෙන හේතුව ඔබගේ රෝල් එක හරියට කරන්නේ නැහැ. ගුරුවරුත් මට කෝල් කරලා සමහරලාට කියනවා අපේ දරුවෝ අපි කන්ට්‍රෝල් නැහැ කියලා. එහෙම නෙමෙයි ඉස්සර ගුරුවරයෙක් කොහම සාරංග. ටොයිලට් එකේ අයිත් කතා කරන්න දෙන්නේ නැහැ. ඇවිල්ලා හිටගත්තට පස්සේ අපි ටොයිලට් එක තමයි සමහරලාට මතක් වෙන්නේ පාඩේ. ඒක ඊතර තමයි මම කිව්වේ. ඒක අපි මේ කොන්ද කඩාගෙන තියෙන්නේ අපි මේ රැල්ලත් එක්ක ගිහලා අපි ඉන්දියන් සංස්කෘතිය විදියට ඉන්දියාවේ ටෙලි ඩ්‍රාමාස් බලලෙවල ඉන්දියන් ක්‍රමයට යන්න යනවා. ඉතින් ඉන්දියාවේ සාරිය ඇඳගෙන නිදිය ගත්තට අපි සාරිය ඇඳන් නිදිය ගන්න නැහැනේ. නේද? ඉතින් ඔන්න ඔතන තමයි වැඩේ වෙලා තියෙන්නේ. අපි අපේ සංස්කෘතිය චූටි රටක් වෙන්න පුළුවන්. නමුත් අපිටත් මේ බලංගොඩ මානවයා හිටියා කියලා කියනවනේ අවුරුදු 40000කට ඉස්සෙල්ලා. ඒතර අපිට වූ අනන්‍ය වූ දෙයක් අපේ ජීන්ස් වල තියෙනවා. ඒ නිසා මේක කොපි කරන්න යන්න එපා කොයිද. අපි මේක අරගෙන අපේ සරලකමත් එක්ක ඉස්සරහට යන් අපිට පුළුවන් දේවල් ටික ගන්න. චූටි පුළුවන් දේවල් ටික ගන්න කියන එක මම කියන්නේ. බැහැර කරන්න පුළුවන් ටික බැහැර කරගෙන අපි යන් මම නම් කියන්නේ අපේ චූටිම කුටුම්බය තමයි සමාජයේ ගෙදර. මම නම් හැම වෙලාවෙම කියන්නේ මම සමාජය හදන්න යන්නේ මම ගෙදර හදනවා කියන තැන ඉන්න. අපිට ගෙදර හදන්න වෙලා නැහැ. ගොඩක් වෙලාවට තියෙන්නේ අපි සමාජශීලී අපි සමාජෙත් එක්ක එකතු වෙලා යනවා. අපිට ගෙදර අමතක වෙලා. ගෙදර අමතක වීම කියන්නේ ඇත්තටම සමහරවිට වෙන්නේ අපි ගෙදර තුල හිටියත් අපි ගේ ඇතුලේ අපි ඒකක බවට වෙන් වෙලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ අපි ඉස්සර අපිට තිබ්බ පුරුද්දක් අපි දැන් පරණ ගෙවල් වල එක තිබුණා. කෑම වෙලාවේදී අපි එක කෑම මේසක එකට වාඩි වෙන්න ඕන. ඒතර දවසේ වෙච්ච අඩුපාඩු, සිද්ධි, හෙට දිනේ සැලසුම් අපි ඒක කතා බහ වෙනවා. නමුත් වර්තමානයේ බොහෝ දුරට අක්කෝ අපි රාත්‍රී ආහාරය ගන්නකොට අපි ටීවී එකේ ඉන්නේ. එහෙම නැත්නම් අපි මොබයිල් ෆෝන්ස් වල ඉන්නේ. එහෙම නැත්නම් එක් එක්කෙනා එක් එක් වෙලාවල ගන්නවා. හැමෝම විතන් වෙලා ඉන්නේ. මොකද සමහර රූපවාහිනිය ඔබ කියනවා අපිට යම් බලපෑමක් කරා. ඩිජිටල් මාධ්‍යයත් ඒ බලපෑම කරලා තියෙනවා. මේක හැබැයි අපි මේ වෙළඳ ආර්ථිකය විසින් අපිට පටවපු දෙයක් කියන එක අපි වටහාගෙන පවුලට නැවත එකතු වීම කරගත යුතුයි. හැබැයි ඔය කිව්ව කාලය පිළිබඳ ගැටලුවක් අනිවාර්යෙන්ම තියෙනවා. හැබැයි හැමෝටම තියෙන පැය 24යිනේ. දැන් අපි දකිනවා මේ පැය 24 ඇතුළත යම් පිරිසක් ඉතා ශීඝ්‍රයෙන් සාර්ථක වෙනවා. තව පිරිසක්ගේ චෝදනාව මට කාලය නැහැ, මට කරගන්න විදිහක් නැහැ. මම කොහොමද මේක කරන්නේ? කාලය කළමනාකරණය කරගන්නවා කියන්නේ මොකක්ද? මං අනේ ඊට ඉස්සෙල්ලා සාරංග සමාවෙන්න දැන් මේ ගෙදරදී ඒ කරන එක ගැන මම කරන එකක් මම කියන්නම්. දැන් ඔබ කිව්වා හරි. දැන් ටීවී බලනකොට දැන් වැඩේ වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. සමහර ගෙවල් වල මේ අම්මා තාත්තට කාමරයට යන්න තට්ටු කරන්න ඕනලු. පර්මිෂන් ගන්න වෙලා ළමයින්ගේ. ඒතකොට මං කියව එක තමයි මේ සෙල් එක අපි හදාගෙන තියෙනවා. දැන් දරුවා අපිට විවෘත විය යුතුයි. දරුවා කියන්නේ ඔබගේ ප්‍රොඩක්ට් එකනේ. එතකොට ගොඩක් වෙලාවට අපි කියන්නේ කාමරවල ළමයි ටික දාලා තියෙනවා. ඊට පස්සේ මොනවද කරන්න කියලා බලන්නේ නැහැ. එහෙම කරන්න එපා. ඔබ කියනවා හරි ටීවී බලන වෙලාවට දරුවෝ ටික ගෙන්නන්න. ගෙනල්ලා ඔක්කොම ටික එකතු වෙලා මේ ටීවී එක බලන්න. කතා කරන්න. දැන් මම කරනවා මගේ පුරුද්දක්. මගේ දරුවා අවුරුදු 20 වුණත් රැට සාරංග මම ගෙදර ඉන්නේ රැට වැඩට ගිහිල්ලා ඇවිල්ලා. මම අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට කවනවා. ඉතින් සමහරට ඔයගොල්ලෝ කියයි මේ අලියොන්ට කවන්න ඕනේද කියලා. නෑ ඒක නෙමෙයි. එතන දැන් වැඩේ වෙලා තියෙන්නේ මගෙන් දරුවා දැන් මම හරි දැන් නූලේ අන්තිම ටිකනේ තියෙන්නේ.
සරුංගලේ සංගල යන්න කිට්ටු. සරුංගලේ මේ වගින් යන්න බොහොම කිට්ටුව ඉන්නේ. ඒ නිසා අපි කොහොම හරි මම අන්තිම නූලේ මේ ඇඟිල්ලෙන් ගැට ගහගෙන කොහොම හරි තියාගෙන ඉන්නවා. මොකද හේතුව මම දන්නවා ඒක ගියාට පස්සේ අයිත් අම්මට ඔක කන්ට්‍රෝල් කරන්න බෑ කියලා ඉවල. මේ කන්ට්‍රෝල් එක මගේ අතේ තමයි තියෙන්නේ කියලා. ඒ නිසා මම තවදුරටත් මේ නූල ගැට ගහගෙන දරුවට මම කවනවා. ඒ කවනකොට මේ මගේ මේ ඇඟිලි ටික තොලට වදිනවනේ සාරංග. එතන තමයි අර ආදරය කියන එක නේද තියෙන්නේ. ඉතින් ඔබ මට චෝදනා කරන්න එපා මේ නම්බර එක දුන්නත් කෝල් කරලා බනින්න එපා. ළමයි නලවන්න එපා. නෑ එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. අද අපිට ළමයිව නලවන්න වෙලා 18 19 වුණත් ඉඳගෙන. මොකද මේක අපි තාම අපේ ළඟ ළමයා ටික තියාගෙන ඉන්න ඕනේ මේ. අපේ සංස්කෘතිය තුළ දැන් මේ ගිය සමාන දවසක මට මගේ නෑ කෙනෙක් කෝල් කරා එංගලන්තේ මේ වැඩිහිටි නිවාස වැඩි මිනිස්සු බලන් ඉන්නවා වැඩිහිටියෝ මැරෙනකම්. අනේ අපේ රටේ තාම ඒ තත්ත්වෙ නැහැ නේද? අපි අපේ සංස්කෘතියත් එක්ක අපි බැඳගෙන ඉන්න. හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම ඒකත් කියන්නම්. දැන් ඉන්න ට්‍රෙන්ඩ් එකක් තියෙනවලු සාරංග මේ ඉන්න ළමයි දැන් බඳින්නේ නැහැලු. ඔව්. ඊට පස්සේ මේක හොයාගෙන යනකොට කියනවලු ඔයගොල්ලෝගේ කාලේ නම් ආච්චිලා සීයලා උදව් කරා දැන් උදව් කරන්නේ නැහනේ. ඒ නිසා අපි බඳින්නේ නැහැ. අනේ කිසිම කෙනෙක් ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා තියලා. ඒගොල්ලෝ උදව් කරපු දෙන් ඇවිල්ලා අපිට අනිවාර්යෙන් උදව් කරයි. ඔබගේ ඩියුටි එක කරන්න. ඔබගේ ඩියුටි එක ඔබ කරන්න. එතකොට මේවා හදාගෙන යන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබගේ ප්‍රශ්නේ තමයි පැය 24යි කියන කතාව. දැන් මේ පැය 24 මේ වෙස්ටර්න් එකේ විදිහට පැය 8 කියලා රූල් එකක් තියෙනවා ඔබතුමා දන්නවා ඇති. 8 කියලා කඩලා තියෙනවා. ඒතර පැය 8ක් නිදිය ගන්න ඕනේ. පැය 8ක් වැඩට යන්න ඕනේ. ඉතුරු පැය 8ක් තියෙනවා. දැන් ඔබ කොළ කෑල්ලක් අරගෙන ඔක ලියා ගන්න. හරි. ඔන්න එතකොට ඔබට මෙන්න මගේ තියෙන කාලේ කොහමද කියලා. දැන් ලංකාවේ පැය 8ක් ජොබ් කරන්න බෑනේ. පැය 10ක්වත් ඕනේ නේද? ඕක මං චේන්ජ් කරනවා දැන්. පැය 8ක් ඔබ නිදිය ගන්න. පැය 10ක් ඔබ රස්සාව කරන්න ඔබට තව පැය 4ක් සාරංග ඉතුරුයි. පැය 8ක් නිදිය ගන්න කිව්ව එකෙන් අදහස් වෙන්නේ පැය 6යි අතරම අපිට නිදිය ගන්න ඕනේ. නිරෝගී පුද්ගලයෙක්ට. ඉතුරු පැය දෙක තමයි අර ඇඳට යන්නේකට රෙඩි වෙන්න පළවෙනි පැය. නැගිට්ටට පස්සේ ප්ලෑන් කරගන්න ඔක්කොම දේවල් වලට දැන් පැය 8ක් කියලා කියන්නේ. රස්සාවට පැය 10ක් තියන්න. ඔබට ඉතුරු වෙනවා තව පැය කීයක්? 4ක්. මේ පැය 4දී අපිට පුළුවන් නම් පැයක් අයින් කරලා අපේ ජීවන රටාව වෙනස් කරගන්න. අපේ ආර්ථිකය වෙනස් කරගන්න. අපිට මොන හරි දෙයක් කරගන්න පුළුවන්කම තිබුණොත් ඔබ පැය කීයක් අයින් කරනවද දවසට? ඔබගේ දියුණුව වෙනුවෙන්. එහෙම කරන්නේ නැහැ සාරංග. එතන තමයි අපි අද සොයන් යෝජනාවක් විදියට ඔබට කියන්නේ අර ඉතුරු වෙන පැය 4න් එක පැයක් ඔබ ඉගෙන ගන්න. දැන් මගේ පුතා 6 වෙනි ශ්‍රේණියට යනකොට ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න ගියක මම කරපු පළවෙනි දේ තමයි සාරංග පොත් ටික ටක් ගාලා ගෙනල්ලා පොත් ටික මම ස්ටඩි කරනවා. මොකද මීයකා මගෙන් ඇහුවොත් ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් මම ජීවිතේට ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නැහැ නේ ඉස්කෝලේ. ඔබ කොතෙක් දුරට රෙඩිද? ළමයා ඉස්සරහ අපිට සවුත් වෙන්න බෑනේ සාරංග. ළමයා ඉස්සරහ අපිට සවුත් වෙන්න ඔබ ඒකට රෙඩි වෙලා තියෙන්න ඕනේ. ඔබට ඒකට අධ්‍යාපනය දැන් උනත් එහෙමයි දැන් උසස් පෙළත් කරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට මම තාමත් එයාගේ දැනුම මට වඩා වැඩි. එයාගේ වයස 20යි මගේ වයස 20යි. මොකද මම 20න් පස්සේ තමයි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. එතකොට අපි පිටිපස්සේ ඉන්නේ. ඒ එහෙමනම් මේ අභියෝගයේ ජය ගන්න ඔබ කොතෙක් දුරට ඔබ ශිල්ප හදාරලා තියෙනවද කියන එක. ඉතින් දවසට පැයක් ඔබ කාලය අයින් කරන්න ටීවී එක බලන්න එපා කියන්නේ Facebook එක බලන්න. නමුත් මේ තාක්ෂණයට ඔබ වහලෙක් විය යුතු නැහැ කියන එකයි අපේ යෝජනාව. තාක්ෂණය ඔබේ වහලෙක් කරගන්න. මේ කතා කරන ඔක්කොම දේවල් අපිට කොහින්ද හම්බ වෙන්නේ? Facebook එකෙන්. ඒ නිසා මම කොයි වෙලාවකවත් කියන්නේ Facebook එක සමාජ මාධ්‍ය හෝ ටීවී එක කරන නමුත් මේ හැම එකකම සාරංග කන්ට්‍රෝල් එකක් තියෙනවා. කන්ට්‍රෝල් එක සහ හොඳ නරක. හොඳ නරක. ඒක තමන් දැනගෙන ඉන්න පැයනේ තියලා. තියෙන සාර පැය 4 බලන්න ඔබතුමිය කොහොමද කල්පනා කරන්න කියලා ඉතින්. දරා ගැනීම කැපවීම ඉවසීම සැනසීම දරා ගැනීම කැපවීම ඉවසීම සැනසීම ලැබෙන්නෙම නිරෝගීකමෙන්. දැන්නේ ඔක්කොම එකට. ප්‍රාණජීව ලෙඩක් නැතුව ඉන්න.
එතකොට දැන් ගොඩක් වෙලාවට කියනවා අපි අර කාලේ කළමනාකරණය කරගන්න ගියහම තියෙන ලොකුම ගැටලුවක් තමයි අපිට ප්‍රමුඛතා ලැයිස්තුවක් නෑ සමහර වෙලාවට. ඔව්. අපි මුලින් කරන්න ඕන දේ සමහරට අන්තිමට කරලා. හ්ම්. ඒ වගේම අනවශ්‍ය දේවල් ටිකක් කලින් කරලා. එතකොට කාලය ගත වෙලා. එතන කොහොමද අපි ගෙයක් ඇතුලේ හෝ පුද්ගලයෙක් තුළ මේ ප්‍රමුඛතා ලැයිස්තුව දැන් ඉස්සර අපි කිව්වා මේ රැට නිින්දට යනකොට අපිට නිින්දදී අපිට සිහින දකින්නවනේ. දැන් අපි අලුත් සංකල්පයක් ඇවිල්ලා තිනවා ඔබ රැට සිහිනයක් දකින්න යන්න ඒ සිහිනය ප්ලෑන් කරන්න උදේට ඒක අරමුණක් විදිහට ඔබට අරගෙන නැගිටින්න කියලා. ඉතින් අපි පොඩි යෝජනාවක් කියනවා දැන් විශේෂ ශක්තිය කියන එකක් තේනවනේ නේද? law of attraction කියලා තියෙන හැම කෙනාටම. අපි හැම කෙනාටම ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා. අපි හැම කෙනාම සමහර දේවල් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් වැඩේ වෙලා තියෙන්නේ සාරංග අපි උදේ පාන්දර නැගිට්ටම බුදු අම්මෝ කියලා ඇඳෙන් නැගිටලා ෆෝන් එකේ තියෙන මෙසේජ් ටික බලලා ඉවරලා වොෂ්රූම් එකට ගියා දුවනවා. හැබැයි එහෙම නැතුව අපි පොඩි ස්වයං යෝජනාවක් කරොත් කොහොමද? උදේම නැගිටිනකොට මොකද මගේ හදානේ තියෙනවා සාරංග මම මැරෙන්නේ මේ නිින්දෙන් කියලා. හරි ඉතින් ඔය බලන් ඉන්න කී දෙනෙක් ගොම කියලාද දන්නේ නැහැ. හරි. එතකොට මම උදේ නැගිට ගමන් සාරංග මට නිකන් මාර ෆිට් එකක් එනවා. ඇයි අද නැගිට්ටා? අද මම නැගිට්ටා. දැන් මම නිින්දට යනකොට සාරංග මම ටිකක් බයෙන් යන්නේ මැරුණොත් කියලා. හරි. උදේ නැගිට්ටා. නැගිටට පස්සේ මම ස්තුති කරනවා ඇස් දෙක වහගෙන හිටියා ඇස් දෙක ඇරියට පස්සේ ඔන්න මම ස්තුති කරනවා අද මට ජීවිතේ ලැබුණා. ඊට පස්සේ මම ඇස් දෙක වහගෙන විනාඩියක් විතර මම දවසේ මොනවද තියෙන දේවල් ටික මම ප්ලෑන් කරගන්නවා. ප්ලෑන් කරගෙන ඉවර වෙලා මම මොකද කරන්නේ? කණ්ණාඩියක් මේ ජනේලයක් ළඟට ගිහිල්ලා ඉවරලා අර ස්වභාව ධර්මයේත් එක්ක මේ තත්පර ගානක් ඇතුළත කරලා මම ඊළඟට කොතනටද යන්නේ සාරංග? අපි වොෂ්රූම් එකට යනවා. ගිහිල්ලා ඉවරලා කණ්ණාඩිය දිහා බලාගෙන ලස්සන හිනාවක් දීලා අද දවසේ වාරි උදේ ගත්ත ප්ලෑන් එක හදාගන්න. අඩේ මම අද මේ දේවල් මම මේක තියනවා මම මේක කරනවා කියලා ඔබත් එක්ක මේ ගනුදෙනුව කතා කරගන්න. සොයන්ව. ඔව් මේ කන්ට්‍රෝල් එක අද උදේ මම මේ ටික කරනවා. මේ විනාඩි කීයද මේ වැඩේ තියෙන්නේ අපිට කරගන්න? විනාඩි 5ක් යයි. එතකොට අද උදේ පාන්දර දැන් බලන්න සරකර මඩ වතුර වාචනයක් බලන්න හොල්ලලා ඉවරලා බිම තිබ්බට පස්සේ මොකද වෙන්නේ අර මර ටික බිමට ගියාම අර පිරිසුදු වතුර ටිකනේ උඩ හිටින්නේ අන්න ඒ වගේ තමයි ඔබ රැට නිින්දට ගියාට පස්සේ උදේ නැගිටලා ඔබ මනස හරිම ක්ලියර් උදේට ඇහෙන සින්දු ටික උදේ පාන්දරම ඇහෙන සින්දු ටික ඔබට රැ වෙනකම් මතකයිද එකෙන් අදහස් වෙන්නේ අර උදේ තියෙන ෆ්‍රෙෂ් මයින්ඩ් එකේ ඔබට ගොඩක් දේවල් ගන්න පුළුවන් කියන එක සාරක් ඒ වෙලාවේ ප්ලෑන් එක හදා ගන්න තාම ෆෝන් එක බලන්න එපා හැබැයි ෆෝන් එක බලන්න එපා කියන එක කියන්නේ. ඊට පස්සේ ගෙදරට ඇවිල්ලා ගෙදර කට්ටියත් එක්ක hina වෙලා ඔන්න ඊට පස්සේ ෆෝන් එක ගන්න. ෆෝන් එක අපිට උදේ පාන්දර බලන්න හොඳ එකක් නෙමෙයි. දැන් ඒක තමයි කිව්වේ. දැන් ප්ලෑන් එක හදාගෙන ඊට පස්සේ අද මේ ටික කරනවා කියන පණිවිඩය වාගේ ඔලුවට දුන්නට පස්සේ ඔක 10ක් 15ක් එහෙට මෙහෙට යයි. හැබැයි ඒ තුල ඔයා පණිවිඩය ඔලුවට දීලා තිනවා. ඔයාව ඩ්‍රයිව් කරන ඔටෝමැටිකලි. ඔටෝමැටිකල් විශ්ව ශක්තියත් ඔබ අරගෙන දැන් විශ්ව ශක්තිය අරගෙන නැහැ නේ ඉතින් මේ මාර පරාජය වගේ උනේ පාන්දර එනු සටනට ගනු කඩුව කියලා අපි පුදුම දිවිල්ලන්නේ දුවන්නේ පුදුම දිවිල්ලන්නේ දුවන්නේ මේක කන්ට්‍රෝල් වෙන්නේ කවදද කොහමද ජීවිතේ නතර වෙන මොහොත වෙනකම්ම මේ සටන මේ අතිදාවනකාරී ජීවන රටාවකට අපි හුරු වෙලා තියෙනවා. විශ්ව ශක්තිය සබාදහම අත්විඳින්නට අපිට යම් කාලයක් නැතුව ගිහලා අපි කිව්ව එකයි කාලය කළමනාකරණය කරගන්න. ඒ තුල ඔබට යම් මොහොතක් වෙන් කරගන්න පුළුවන් නම් සබාදහමත් එක්ක ඔබට එකතු වෙන්න. යම් ආකාරයකට ඒක මානසික සහනයක්, සතුටක්, රිලැක්ස් එකක් ගන්න පුළුවන් වෙයි. ඒක නැතුව තමයි අපි මේ ගමනේ දිගින් දිගටම දුවගෙන යන්නේ. මේකත් එක්කම තමයි ඔය ආතතිය එන්නේ. මොකද අපි දුවන්නේ කිසි විරාමයකින් තොරවනේ. හැමෝම කියනවා 40 45 වෙනකොට ප්‍රතිකාර ගන්න මට්ටමට සමහරව ඇවිල්ලා තියෙනවා. විෂාදය කියනවා, අතතිය කියනවා, විවිධ ප්‍රශ්න තියෙනවා. ආයතන ඇතුළෙත් මේ ප්‍රශ්නෙම තියෙනවා. දැන් අපි සමහරවිට ගෙයක් ඇතුලේ බොහෝ ප්‍රශ්න ටිකක් අපි කල්පනාකරණය කරන කොහමරි ආයතනයේ සේවාස්ථානයට ගියාට පස්සේ සේවාස්ථානයේ තව පීඩනයක් එනවා. ඒතකොට මේ ආයතන තුල තියෙන පීඩනය කොහොමද කල්පනාකරණය කරගන්නේ? වර්ක් ස්ට්‍රෙස් කියන එක අපි කොහොමද මැනේජ් කරගන්නේ? දැන් තාමත් ඉන්නේ අපේ ආයතනවල මේ මානව සම්පත් කළමනාකාරවරු නෙමෙයිනේ. කලාවක් කරන මිනිස්සුනේ ඔක්කොම ඉන්නේ බොස්ලා. දැන් මට අර ඊ හම්බ වෙන්න ආව කිව්වර මේ බෙල්ලි වැල දා ගන්නකො මිනිස්සයා මට කියනවා සර් හරි ප්‍රශ්නයක් අපේ මම 5:20ට මගේ වාහනේ එනවා. ඔෆිස් වාහනේ එනවා. බොසා 5යි කාලට ඇවිල්ලා වැඩක් දෙනවලු. දැන් මේ ලෙඩ්ඩුනේ මේ ඇවිල්ලා. ඉතින් මිනිස්සයා යන්න ලෑස්ති වෙලා ඉන්නකොට ඉතින් මම ඒකයි කිව්වේ තාමත් අර අපි අර
රෝල් මොඩල් පේර මේ ආයතන ප්‍රධාන මුලින්ම අපි තුන්දෙනෙක් ගැන කතා කරන්නේ තියලා ඔතන තමයි තාම ඉන්නේ. තාම ඉන්නේ ලොක්කයි ඉන්නේ. ලොක්ෙක් ඉන්නේ. ඩ්‍රයිව් කරන්නේ. මෙහින් පිටිපස්සෙන් ඇවිල්ලා අර හරක් ටික දක්වනවා. ඉතින් ඔතන තමයි ප්‍රශ්නේ. දැන් මම විශ්ලේෂණයක් කළා තියෙනවා. මම පොඩි සමීක්ෂණයක් කරනවා. මේ හැම කෙනාගේම පෞල් ජීවිත අසාර්ථකයි. බෞද්ධයක පෞල් ජීවිත අසාර්ථකයි. ඒ කියන්නේ CEOද COOද කියන එක දන්නේ නැහැ. මේ කරන්න ඕන ඔක්කොම දේවල් උදේ පාන්දර හරියට පටන් අරගෙන නැහැ. ඔහේ කරගෙන යනවා. දැන් රිලැක්ස් කරන්න දැන් ඔෆිස් එකට ආවට පස්සේ එයානේ බොස් ආරංග. එයා අර වල්බూరు නිදහස තුල යනවා. අනේ දෙයි හාමුදුරුවනේ අත් දෙක එකතු කරලා කියන්නේ පව්. එහෙම කරන්න එපා. අපි හැම කෙනාම ආසයි hina වෙලා සන්තෝෂෙන් ජීවිතය ගන්න. දැන් අර මිනිස්සු අන්තිමට මැරෙන්නේ හිතා ගන්න බෑ. ඒක බොහෝ දුරට පිළිකාවට හේතුවක් වෙනවා කියන එක දැන් මම හිතන්නේ සොයාගෙන අනිවාර්යයෙන්. තියෙනවා මේ අධික පීඩනය අපි බොහෝ දෙනෙක් මේ සින්දුවක් ජීවිතේ. තියෙනවනේ සිනා වෙන්න එක එතකොට තර වෙන්නේ කියලා. ඉතින් දැන් තර වෙනවා කියන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. නමුත් අපි කී දෙනෙක්ද hina වෙන්නේ? ස්වභාවයෙන් hina වෙන මිනිස්සු අද නැහැ. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් මම ඩුබායි වල ඉන්නකොට සාරංග කෙනෙක් මාව දැක්කම වගෙන් අහනවා ඔබ ලාංකිකයේද? ඔබ are you from Sri Lanka? are you a Sri Lankan? ඉතින් මම පොඩ්ඩක් ප්‍රශ්න මට ටිකක් වටපිට බැලුවා. ඇයි එහෙම කිව්වේ? ඊට පස්සේ මම හිතුවා හරිනේ මගේ hinaව මම කතා කරන විදිය ඒ හැම දෙයත් එක්ක. ඉතින් ඒ නිසා අපි හරි වාසනාවන්ත රටක් මේ සාරංග ලස්සට hina වෙන්න කුත් ඕනේ නේද? ඔබට hina වෙන්න කවුරුත් නේද? කුච් කවන්නවත් ඕනේ නැහැ නේ hina වෙන්න. ඉතින් ඒ නිසා එහෙම hina වෙන්නේ නැති මිනිස්සු ගොඩාක් ඉන්නවා තියලිවල. උදේට මේ මිනිස්සු ගොඩක් වෙලාවට අපි අර එක එක දේවල් කරලා කවුරුත් hina වෙන්නේ නැහැ. ඔතන තමයි වැඩි. මම ඒකයි කිව්වේ උදේ පාන්දර පටන් ගන්නකොට සාරංග කණ්ණාඩිය ළඟට ගිහලා ලස්සන hinaවක් දෙන්න. ඒ hinaව ඔබ අරගෙන එන්න. ගෙදර ඉන්න සියලු දෙනාටම hina වෙන්න. ඊට පස්සේ ඒක සමාජයට අරගෙන ඔෆිස් එකට යන්න හරිම ලස්සන අත්දැකීම ඔබටත් දැනේ. ඔබගේ ආයතනයේ ඉන්න කට්ටියත් කිය අද නම් බොස් වෙනස් වෙලා කියලා. කාටද ආඩම්බර? කාටද ආඩම්බර? මේ පින් ටිකනේ පුරව ගන්න ඕනේ. ඔය පව් පුරව ගන්න එපා. පින් පුරව ගන්නට අපි උත්සාහ කරන වැයමේදී ගොඩක් දුරට තියෙන ගැටලුවක් තමයි අපි විෂනරි ගුරු අමින්ත සුගත් සිල්වා සමග කතිකා කරමින් ඉන්නේ. අපිට තියෙන ගැටලුව තමයි අපි හුඟක් වෙලාවට අද යම් හුරුවක් හදා ගන්නවා. අපිට ඒක සමහරවිට ඊළඟට මේක ගෙනියන්න බෑ. අපි අද යම් අදහසක් ඔළුවට ගන්නවා. දැන් ඔබ වැනි මේ ශාස්ත්‍රීය ප්‍රවීණයෙකු දෙන අදහසක් ගත්තාම මේ වැඩසටහන තුලින් යම් කෙනෙක් අදහසක් ගන්න ඔව් මම වෙනස් වෙන්න ඕන. මම මේ මෙන්න මේ ඉගෙන ගත්ත දේ ක්‍රියාත්මක කරනවා. හැබැයි ඒක සමහරවිට සතියයි දෙකයි මාසයයි අපිට මේක මග හැරෙනවා. අපිට මේක මනසේ රැඳෙන්නේ නැහැ. මනස නිරවුල් කරගන්නට මොකක් හරි අපි කතා කරනවා සමහරවිට අපිට නිවැරදි සිහිය නැත්නම් සතිමත් භාවය අපි පවත්වාගෙන යන්න ඕනේ කියලා. මේක සාමාන්‍යයෙන් අපි බෞද්ධ දර්ශනය තුලත් මේක තියෙනවා. බටහිර විද්‍යාව තුලත් තියෙනවා. කොහොමද මේ මනසේ නිරවුල් භාවය තියාගන්න මේ සතිමත් බව කොහොමද පවත්වාගෙන යන්නේ? දැන් මේක මේ සංකල්පයක් විදියට හරියටම මේ විකුණන්න පුළුවන් එකක් විදියට ඇවිල්ලා තියෙනවා. දැන් බුදුහාමරකව සම්මා සතිය, ඒ කියන්නේ යහපත් සිහියේ ඉන්න කියලා කිව්වේ. සාරංග මේ යහපත් සිහියේ ඉන්නකොට මිනිස්සු යහපත් සිහියේ හිටියේ නැහැ. මයින්ඩ්ෆුල්නස් කිව්වම ඔන්න ඉන්නවා. දැන් මේක ඉංග්‍රීසියෙන් ලොකු බරක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ? සතිමත් බව කියලා කියන්නේ. ඒ කියන්නේ මේ එළඹ සිට සිහියෙන් කියන එක නෙමෙයි. දැන් අපි දෙන්න මේ ගනුදෙනුවක් කරනවානේ මේ වෙලාවේ. අපි දෙන්න කවුරු හිටියත් වටපිටාවේ අපිට අදාළද මේ? මේක ඇතුලේ කී දෙනෙක් මේ අපිව කන්ට්‍රෝල් කරන්න කී දෙනෙක් ඉන්නවද නේද? අපි ඒගොල්ලොන් ගැන ගණන් ගන්න. අපි දෙන්න මේ දේ කරනවා. ඕක තමයි සතිමත් බව කියන්නේ. ජපානයේ තියෙනවා වචනයක් තියෙනවා ඉචිගෝ ඉචියේ කියලා. ඒකේ තේරුම ඇවිල්ලා one life one encounter කියලා. දැන් මමයි ඔයාව හම්බුනාම සරංග අපි දෙන්න ඒ ගනුදෙනුව විතරයි. වටපිටේ මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ කියන එක. එතකොට මයින්ඩ්ෆුල් එකේ වචන දෙකක් තියෙනවා. අපිට මේ කොවිඩ් එකේ තමයි මේක ගොඩක්ම ආවේ. හරි? එක මයින්ඩ්ෆුල් එකක් කියනවා මයින්ඩ්ෆුල්. මනස පිරිලා. අනිත් මයින්ඩ්ෆුල් එක තමයි අපි දැන් මේ කතා කරන්නේ. මයින්ඩ්ෆුල් එකේදී එල් අකුරු එකයි තියෙන්නේ. මම සමහරවිට අපිට පුළුවන් ඒක දැන් නැහැ ෆොටෝ එකක් අපිට දාන්න. මයින්ඩ්ෆුල් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා මයින්ඩ්ෆුල් මනස පිරිලා. කොවිඩ් එකට ඉස්සෙල්ලා මොන්ඩ්‍රෙක් වගේ නේද අපි. ගොඩාක් දේවල් අපේ තිබුණා ලක්ෂයයි නම් පරි ලක්ෂ දෙකක් විතර වියදම් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ස්වභාව ධර්මයෙන් දුන්න අපිට ලොකු පනිෂ්මන්ට් එකක්. දැන් මගේ ගුරු තමයි ඇමරිකාවේ මැකන්සි ආයතනයේ. අපි එක දවසක් කොහොම හරි Zoom මීටින් එකක තිබ්බ වෙලාවේදී මැකන්සි කියනවා COVID-19 is an eye opener කියලා.
COVID-19 ඇස් ඇරීම කියලා කිව්වා. අපි hina වුණා මේ මොන ඇස් ඇරීමද මේ වැඩක් කරගන්න බැරුව ඉන්නවා කියලා. ඇත්තටම අපිට අද තේරෙනවා. මේ අපි ආපු ගමන් මග මොණරෙක් වගේ අපි පිස්සු නටාගෙන ආපු ගමන් මග අපිට වෙනස් කරගන්න සිද්ධ වුණා. එදා වෙනස් කරගත්ත අපි සරල ජීවන රටාවකට ගියා. සැහැල්ලුවෙන් ගියා. එතකොට අර ඉතුරු මයින්ඩ්ෆුල් එක කියන්නේ තනි එල් එක කියන්නේ ඔබ තවදුරටත් හංසෙක් වගේ ඔබට යන්න පුළුවන් නම් හංසය කියන්නේ බලන්න සංසන්දනය කරලා බලන්නකො මොණරයි හංසයයි කොයි වගේද කියලා. මොණර ලස්සනයි. හංසයට වඩා. හැබැයි හංසය හරි සැහැල්ලුවෙන් තමයි යන්නේ. ඒතර මයින්ඩ්ෆුල්නෙස් එකේදී කියන්නේ ඇවිල්ලා ඔබ ඔබට තියෙන මේ දවස සතිමත්ව කළමනාකරණය කරන්න කියන එක. දැන් අපි වෙලා තියෙන ප්‍රශ්නේ මොකක්ද? අර ලස්සන සින්දුවක් තියෙනවානේ මල ඊයට යඬන්නේ කියලා. නේද? අපි හැම වෙලාවෙම මල ඊයට අඬනවා. හැබැයි කවුද මේ මල ඊයේ එක්ස්පීරියන්ස් එක මෙතනට අරගෙන ඉන්නේ? yesterday කියන එකේ සාරංග ඊ අකුරු දෙකක් තියෙනවා. yesterday කියන එක ඊ අකුරු දෙකක්. මේ ඊ අකුරු දෙකේ කියන්නේ ඊ කියන එක එක්ස්පීරියන්ස් අත්දැකීම. මල ඊය තුල ඔබ ගේනවා අද දවසට අත්දැකීමක්. එතන අද දවසේ today කියන එකේ ඕ අකුරු කීයක් තියෙනවද? එකයි. ඕ අකුරු තමයි opportunity එක. අර මල ඊයේ ගෙන ආපු එක්ස්පීරියන්ස් එක ඔබට හරියට කළමනාකරණය කරොත් ඔබට හොඳ අවස්ථාවක් තියෙනවනේ සතිමත් බව කියන්නේ. ඒක කළමනාකරණය කරොත්දී හාමුදුරුවනේ ඔබට හෙට දවසේ ඕ අකුරු කීයක් තියෙනවද? 3ක් තියෙනවා. හැබැයි ඔක හිතන්නේ නැතුව මොකද කරන්නේ? මල ඊය ගැන අඬනවා කුමටද හෙට ගැනත් හිතනවා. ඔය ලස්සන සින්දුවක් තියෙනවා නේද? ඔය සින්දුව නමුත් අපි කවුද අද දවස කල්පනාකරණය කරන්න. ඉතින් ඕක තමයි සතිමත් බව කියලා කිව්වේ. දැන් ඕකේ කරුණු ගොඩක් තියෙනවා. ලද දේෙන් සතුටු වෙන්න ඕනේ. සරල ජීවන රටාව, අල්පේච්ඡතාව, ඔය ඔක්කොම දේවල් ටික තමයි සාරංග මේ සතිමත් බව තුල ආවේ. ඔය 1970 තමයි ආවේ. දැන් වැඩේ වෙලා තින්නේ මේ concept එක අපිට ගණන් ගන්න නැහැ මේ. ලංකාවේ අපි මේක ගණන් ගන්නෑ. හැබැයි මතක තියාගන්න විදේශ රටවල ඉන්න මිනිස්සු මේකට පුදුම විදියට ආදරය කරනවා. මොකද ඒගොල්ලෝ දන්නවා මෙතනින් ඉස්සරහට යන්න අපිට මේ මයින්ඩ්ෆුල්නස් එක සතිමත් භාවය කියන එක ගැන තියන්න. තව චූටි දෙයක් මම උදාහරණයක් කියන ඔබ වාහනයක නේ එන්නේ යන්නේ. ඒතර වාහනේ යනකොට මේ කණ්ණාඩි කීයක් තියෙනවද ඔබ වාහනේ පාවිච්චි කරන්න? පැති කණ්ණාඩි දෙකයි පිටිපස්ස බලන කණ්ණාඩියයි. ඔබ මේ පැති කණ්ණාඩි දෙකයි පිටිපස්ස බලන කණ්ණාඩියයි දිහා බල බල ගියොත් මොකද වෙන්නේ සාරංග මහත්තයා? හැප්පෙනවනේ. ඒ වගේ තමයි ඊයේ සහ හෙට කියන එක. අත්දැකීම ඕනේ. ඊයේ අත්දැකීම කියන එක පැති කණ්ණාඩි දෙක ඕනේ. දෙපැත්ත බලන්න. හැබැයි ඒක දිහාම ફોකස් කරන්න බෑ ඉස්සරහා ફોකස් කරන්න. සතිමත් බවට දෙන්න තියෙන හොඳම කතාව තමයි මං කිව්වේ. ඒක බලන්න ඕනේ. එකෙන් අපි අදහස් වෙන්නේ නැහැ. ඒක බලන්න දෙපැත්ත බලන්න උඩ බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ ඒක බලාගෙන ගියොත් වාහනේ හැප්පෙන්නේ. ඒ නිසා අපි බොහොම ආදරයෙන් මේ ස්ථානේ ඉඳලා ඔබ සියලු දෙනාටම බොහොම ගෞරවයෙන් අපි යෝජනාවක් කරන්න තියලා ඊයේ අත්දැකීම අරගෙන අද කළමනාකරණය කරොත් ඔබ බුද්ධිමත් විදිහට සතිමත්ව දැන් වෙලා තින්නේ සංසන්දනය කරනෝනේ අපි මා පුදුම වැඩක් වෙලා තින්නේ. ඇත්තටම සාරංග මට වාහනයක් නැහැ. ඉතින් මගේ යාළුවන්ටත් හරි ප්‍රශ්නයක් අර වාහනයක් නැත්තේ. ඉතින් මං කියනවා මට වාහනයක් ගන්න පුළුවන් වුණාට වාහනේ නඩත්තු කරන්න මට ආදායමක් නැහැ කියලා. ඉතින් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඔබගේ සැහැල්ලුව කොයි වගේද? අතර මට හරිම සැහැල්ලුවක් තියෙන වාහනයක් නැති එක ගැන. මොකද මේන්ටේන් කරන්න මට සල්ලි ඕනේ. සල්ලි නැහැ ඇත්තටම සල්ලි ඕනෙත් නැහැ. අපිට පුළුවන් නම් ඉඳගෙන අර එන පීඩනය කළමනාකරණය කරලා මට මේ ලැබිලා තියෙන්නේ මේ ආත්මේ වාහනයක් නැතුව නම් යන්න එච්චරයි. ඒ ගැන හිතන්න යන්න එපා. නමුත් වැටේ වෙලා තින්නේ අපි මොනරෙක් වගේ එකතු කරගෙන ගිහිල්ලා ඉවර වෙලා කොතනද නවතින්නේ? දැන් මම ඉන්නේ බම්බලපිටියේ. තට්ටු 4ක උඩ ඉනෝඩම හැමදාම උදේට මගේ මේ පැත්තෙන් ඩුප්ලිකේෂන් පාර මේ පැත්තෙන් ගාලු පාර තියෙනවා. හැමදාම මම අනිත්‍ය මෙනෙහි කරනවා. සාරංග 5ට විතර නැගිටලා ඉවරලා ඕම ඉන්නලාට මට සමහරලාට දකිනවා පිටරට ඉන්න ජාතිකෝ ලොකු බෑක්පැක් එකක් අරගෙන යනවා. ඉතින් මම හොයලා බලනකොට මේ මිනිස්සයාගේ සබ්බ සකල මනාවම තමයි මේ රටින් රට යනකොට අරගෙන යන්නේ. ඔබගේ ගේ මාරු කරන්න ගියොත් ට්‍රිප් එකක් යනවා කිව්වොත් කී පාරක් ගේ ඇතුළට දුවලේද? ඔබ මොනරෙක් නෙමෙයිද? මේ සැහැල්ලුවක් නෙමෙයිද? අපි මේක රිලැක්ස් වෙලා නැහැනේ අපි සාරංග. දැන් මන්නම් කියන්නේ ඇවිල්ලා පුළුවන් තරමට
මේක රිලැක්ස් වෙලා මේ හංසෙක් වගේ යන තරමට අපිට හුස්ම ටික දෙන්න වෙලාවටත් දී ගන්න පුළුවන් වෙයි. ප්‍රාණ ටීවී ඔබ වෙත ගෙනෙන ප්‍රාණවාචී සහෘද කතිකාවත සමගින් අදත් අපි කතිකා කරමින් ඉන්නේ විෂනරි ගුරු මානව සම්පත් උපදේශක අමින්ත සුගද්ද සිල්වා මහතා සමග. අපිට ඇත්තටම විෂනරි ගුරු කිව්වම අපි දන්නවා අනිවාර්යෙන් මම ඉස්සෙල්ලත් කිව්වා ගුරු කියන්නේ යම් විෂයක ප්‍රවීණයෙක් කියන කතාව. එතකොට අවුරුදු 20කට අධික කාලයක් ලංකාවේ පෞද්ගලික අංශයේත් ඒ වගේම රාජ්‍ය අංශයේත් ඉන්න අයගෙත් පාසල් පද්ධතියෙත් පුහුණුකරුවෙකු ලෙස ඊටාම විශාල සම්පත්දායකත්වයක් ලබා දුන් තැනැත්තෙක්. එතුමා කියන පණිවිඩ අපිට ගන්නත් හැබැයි අපිට අපේ ඉඩ තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. අර පුංචි කතාවක් තියෙනවා අර සෙන් කතාවක අර සෙන් ගුරුවරයෙක් ළඟට යනවා ශිෂ්‍යෙක් තමන් ඉගෙන ගන්න ගිහිල්ලා විස්තරය අහනකොට ඒ මොහොතේදී සෙන් ගුරුවරයා තේ කෝප් එකට තේ වක් කරමින් ඉන්නේ. ඉතින් දැන් අරයා ප්‍රශ්න අහනවා ගුරුවරයා තේ වක් කරනවා. දැන් ගෝලයට පේනවා මේ කෝප්පේ පිරීලා ඉතිරිලා බිමටත් ගලනවා. ගලද්දි දැන් ගුරුවරයා ඒ කරන්නේ ඇයි කියන දේ පමණ ගෝලයට පොඩි ප්‍රශ්නයක් එනවනේ. බැරිම තැන. අහනවා දැන් මොකද්ද කරන්නේ දැන් මේ මත් එක කතා කර ඔයා කෝප්පේ උතුරලා මම වක් කරනවානේ. ඒතර ගුරුවරයා කියනවා අන්න ඒක තමයි පුතා තියෙන ප්‍රශ්නේ. ඔයා මේ කප් එක මෙතෙන්ට පුරෝගෙනම ඇවිල්ලා මගෙන් අහනවා තවත් ඉගෙන ගන්න. මං කොහෙටද ඔයාට උගන්වන්නේ. දැන් ඕක ගොඩක් කරලා අපිට තියෙන ප්‍රශ්නයක්. අපි හිතන් ඉන්නවා අපි තමයි දන්නේ. අපි ගොඩක් දේවල් දන්නවා කියලා හිතන් ඉන්නවා. එතකොට මෙවැනි ප්‍රවීණයෙක් ඔබට කියන පණිවිඩය ගන්න ඔබේ කප් එකේ ඉඩ නැත්තම් කොහොමද අපි ඒක පුරවගන්නේ? දැන් අපි හිතනවා ඒ වගේම මේ රට ඇතුළෙත් අපිට කරන්න දෙයක් නැහැ. අපිට මේක ඇතුලේ ගොඩ යෑමක් නැහැ. ලංකාවේ මොනවා කරත් ගොඩ යෑමක් නැහැ. ඔව් ඔබ යම් ආකාරයකට සාධනීය මට්ටමකට සංවර්ධනය වෙලා රටින් යන්න. රටටෙන් විදේශ ආදායමක් මේ රටටත් ගේන්න. ඒක පැතිමාන දෙකක් තියෙනවා. මම කලින් තුනේ මේක 50ට 50 අවස්ථාවක්. ඔබතුමා කොහොමද මානව සම්පත් විෂයේ ප්‍රවීණයෙක් විදියට මේ අපේ බහුතරයක් මේ වෙලාවේ ට්‍රෙන්ඩ් එකක්. ඉතා විශාල ප්‍රමාණයෙන් විදේශගත වෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද? දැන් බුද්ධි ගලනේ බ්‍රේන් රේන්. දැන් ඕකේ සමහර මේ සාරංග භයානක පැත්තක් තියෙනවා දැන් මේකේ. මේක දැන් හර මේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඇත්තට. මොකද මමත් මේ ලංකාවෙන් පිටරටට ළමයිව යවනවා කෙනෙක්. හැබැයි මගෙන් කවුරු හරි අවංකව ඇහුවොත් ඇත්තට මම නම් කැමති නෑ යනවට. මොකද හේතුව මේම කියනකොටත් සමා වෙන්න මේක ඇවිල්ලා පුණ්‍ය භූමියක්. හරි. එතකොට මේ භූමි පුත්‍රයෝනේ අපි ෆස්ට් ක්ලාස් සිටිසන් කියලා කියනවනේ. ඔබ ලෝකෙ කොයි රටට ගියත් සාරංග ඔබගේ ෆස්ට් ක්ලාස් එක තර්ඩ් ක්ලාස් එකක් බවට පත් වෙනවා. මේ ක්ලාස් එක තර්ඩ් එකනුත් පල්ලෙහාට යනවා මේක ශ්‍රී ලංකන් විදිහට. මොකද ස්කින් එක සහ අපේ තියෙන යම් යම් ආකල්ප සහ සිතුම් පැතුම් එක්ක. ඉතින් ඒ නිසා මම ඔබට යෝජනාවක් විදිහට කරන්න දැන් මමත් බර ගානක් රට යවලා තිනවා. මම ඔබට කියන්නේ ඉඳගෙන ඔබ හිතන්න දැන් බලන්නකෝ උදාහරණයක් විදිහට ඔබට තියෙන සියලුම දීපල ඔක්කොම දේවල් විකුණලා ඔබ යන්න හදනවා. යන්න ඔබට අවස්ථාවක් තිබුණා. අපි පිළිගන්නවා. කොවිඩ් එක තිබුණා. ආර්ථික අවපාත තිබුණා. අපි ඔහේ දුවගෙන ගියා. බලන්නක හිතලා බලන්න 70 ගණන් වල මිනිස්සු ගිය සාරංග පශ්චාත් උපාධියකට නැත්තම් PhD එකක් වගේ ගන්නනේ. ඒ ට්‍රෙන්ඩ් එක වෙනස් වුණා ඊට පස්සේ උපාධිය ගන්නත් ගියා. දැන් මේක කරන්න ගියේ ටිකක් සල්ලි තියෙන පිරිසක්. දැන් මෑත කාලෙදි මොකද උනේ O level A level වලටත් ඔන්න යවනවා. අපි දැන් මුලින් කිව්වා ඔබගේ සිහිනිය දැන් ඔබට එංගලන්ත ඉගෙන ගන්න යන්න බැරි වුණා ළමයාව දක්කනවා. ළඟින් දවසක මට අනුරාධපුරයේ අම්මා කෙනෙක් කෝල් කරලා කියනවා සර් මේ මම මේ දවස්වල කොරියාවටත් යවනවා. හරිද සාරංග? ඉගෙන ගන්න ඉංග්‍රීසි මාධ්‍ය. අනේ සර් මට දුවෝ යවන්න ඕනේ කියලා. මං අහන පළවෙනි ප්‍රශ්න තමයි ළමයි කී දෙනෙක් ඉන්නවද? අනේ එක ළමයා ඉන්නේ. මං අනේ අම්මේ ඔයාට පිස්සුද? මට ලක්ෂ ගාණක් හම්බ වෙන බිස්නස් එකක් මොන්න මම නැති කරගන්නවා. මම අම්මගේ පැත්තෙන් හිතුවා අර සහ කම්පැනියෙන් මම එම්පතියකින් හිතුවා මං කිව්වා මේකම දරුවා දුක් මහන්සි වෙලා හදලා අවුරුදු 21යි. මේ ගෑනු ළමයි යවන එක මොනා කරන්න දුවට යන්න ඕනේ කියලා. ඉතින් මම ඊට පස්සේ යෝජනා කරා තනියෙන් යවන්න එපා. තව යාළුවෙක් එක්ක යවන්න කියලා. නමුත් මට තියෙන ප්‍රශ්නේ තමයි ඉඳගෙන මෙච්චර මෝඩද කියලා මගේ අහන්නේ අම්මගෙන්. එක දෙයක් තමයි මෝඩයි කියලා කියන්නේ එක ළමයෙක් හදාගත්ත එක මෝඩයි. මම නම් කියන්නේ ඉතින් ඒ ළමයට තව කෙනෙක් ඕනේ කියන එක ඔබ අහලා බලන්න ඔබගේ පවුලේ එක ළමයෙක් නම් ඉන්නේ ඒ ළමයා මාර විදිහට සෆර් කරනවා. පළවෙනි මෝඩකම. දෙවෙනි එක ඉන්න ළමයව අපි යවන්න හදනවා රට. ඒක කරන්න එපා. ඒක කරන්න එපා කියන්නේ මොකද මං ඊට පස්සේ මං ඇහුවා අම්මගෙන් දරුවට ඔක්කොම දේවල් ඔහානියද කරලා දෙන්නේ. ඔව්නේ සර්. ඉතින් මං කිව්වා දැන් දෙයි හාමුදුරුවනේ මේ ළමයා රට ගිහින් ඉවරලා කොහොමද මේක සර්වයිව් වෙන්නේ? අමාරුවේ දාන්න එපා. ඒක තමයි මේ කරන්නේ. දැන් Tamanට බැරි වෙච්ච සිහිනේ මේ අනුරාධපුරයේ කෙනෙක් හොඳේ. ඉතින්
අනිත් පැතිවලත් ඔය වගේ තමයි කතාව තියෙන්නේ. ඉතින් මං අහන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ දරුවා යවලා ඔයාට මේක දරා ගන්න පුළුවන්ද පළවෙනි එක. දෙක මේ දරුවා ඔබ යවලා දැන් ඔබ හැමදේම කන්න බොන්න දීලා ඉවර වෙලා සූප් පීනුත් කිරි දීලා ඉවර වෙලා මේ ළමයා යවලි වෙලා මේ ළමයා ඒ රටට ගිහිල්ලා සර්වයිව් වෙන්න පුළුවන්ද? ඔය ප්‍රශ්නෙට උත්තර තියෙනවා නම් යවන්න ළමයි ටික. මම නම් කියන්නේ අපේ කට්ටිය එහෙම යවන්න. අපේ මං කියවන මුලින් කිව්ව සංස්කෘතිය කල්චර් එක අපි අර ෆැමිලි ටයිප් එකක් නිසා අරංග නේද? ඉතින් ඒ නිසා එහෙම වෙලා එකපාරට ගියාම අද අපේ දරුවෝ ගොඩාක් අසරණ වෙලා තියෙනවා. කරගන්න දෙයක් නැතුව. සුයිසයිඩ් කරගෙන තියෙනවා. කරන්න දෙයක් නැහැ. දැන් ගෙදර කිසිම දෙයක් පුහුණු වෙච්ච නැති ළමයි ටිකක් නේ එකපාරට යන්නේ. එතකොට පළවෙනි කාරණය ඉගෙන ගන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ. තුන්වෙනි කාරණයක් තියෙනවා. මොකද්ද? තුන්වෙනි කාරණය කවදාකවත් ලංකාවේ කරන්න හිතන්නේ නැති දෙයක්. ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරන්න. එහෙ ගිය ගමන් කරන්න ඕනේ. සමහර ළමයි මගෙන් අහන දෙන සර් මේ පාර්ට් ටයිම් තියෙනවද? දැන් දෙයි හාමුදුරනේ පාර්ට් ටයිම් කියලා මොනවද ඔබ යවන දරුවවට කරවන්නේ? මොනවද කරන්නේ? টয়ලට් හොදන්න වෙයි, වාහන හොදන්න වෙයි, කෑම අරන් යන්න වෙයි. ඔබ හීනකින්වත් ලංකාවේ ඔබගේ දරුවව කරන්න හිතන්නේ නැති දේවල් වලට ඔබ ළමයව යවනවා. දෙපාරක් හිතන්න. දෙපාරක් හිතන්න මේ දේ කරනවද නැද්ද කියලා ඉවරලා. ඉතින් මම අර ඒකයි කිව්වේ අපි භූමි පුත්‍රයෝ විදියට ෆස්ට් ක්ලාස් සිටිසන් අපි අපේ ළමයෝ දැන් මම ඩුබායි ඉන්නකොට මේ හැම වෙලාවෙම මම කල්පනා කරනවා අපිට ඇත්තට තර්ඩ් ක්ලාස් උත් තිබුණේ නැහැ. මොකද හේතුව මුකුත් නිසා නෙමෙයි. මට ඒ වෙච්ච දේ. බැංකුවක මම ඔපරේෂන් මැනේජර් මෙහෙම කළමනාකරු විදිහට ඉන්නකොට සාරංග මම කියන එක මගේ යට ඉන්න ඒ රටේ මිනිස්සු ගණන් ගත්තේ නැහැ. දැන් හරි ප්‍රශ්නයක් මට දැන් 40 දෙනෙක් ඉන්න බ්‍රාන්ච් එකේ මම දෙවෙනියා මං කියන ගණන් මම කල්පනා කරනවා ඇයි කියලා. මම පස්සේ යාළුවෙක්ගෙන් මේක හොයනකොට මට කිව්වා ඒ හැම කෙනාගේම මේ ඒ රටේ ඉන්න හැම කෙනාගේම ගෙදර ඉන්න හවුස්මේට් ගෘහසේවිකාව ශ්‍රී ලංකන්. බලන්න මම මේ කියන ක්ලාස් එක ගැන මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා එයා කැමති නෑ ඔෆිස් එකට ඇවිල්ලා මට සර් කියන්න හොරේ මං කියන මට සර් කියන්න ඕනෙත් නෑ. මිස්ටර් කියන්න ඕනෙත් නමුත් රෙස්පෙක්ට් කරන්න. කරන්නේ. ඒ නිසා ඔබ රට යන්න ඉස්සෙල්ලා හිතන්න ඔබගේ මේ පුණ්‍ය භූමියේ තියෙන භූමි පුත්‍රයෙක් විදියට ෆස්ට් ක්ලාස් එක උගස් කරනවද නැද්ද? ඒ ගියාට පස්සේ. ඒක තමයි මුලින්ම හිතන්න ඕනේ. ඊළඟට ඔබ කිව්වා 50-50 මම ඒකට එකඟ නෑ සාරංග. මොකද ඉස්සර ගිය කට්ටිය ලංකාවට සල්ලි එව්වා. දෙයි හාමුදුරනේ මෙහෙන් සල්ලි අරගෙන යන්නේ. අපිට මේක කෝස් එකක් කරන්න ෆින්ලන්තේ වගේ රටකට යනකොට අපි කෝටියක් විතර අරගෙන යන්න ඕනේ. ඉතින් කෝටියක් කියන අපේ සල්ලි එළියට යන්නේ මේ පැත්ත බර වැඩි සාරංග. ඒ ගිය කෙනෙක් කවදාකවත් රුපියලක් ලංකාවට එවන්න ඒගොල්ලන්ට වත්කමක් නැහැ. ඒගොල්ලෝ හරි අමාරුවෙන් තමයි මේ රටවල් වල ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා රුපියලක් එන්නේ නැහැ. යන ප්‍රමාණය යනවා විතරයි. ඉතින් ඒ නිසා අපි එහෙම කියලා ඉවරලා මේ යන කට්ටියට යන්න එපා කියන්නත් අපිට බෑ. නවත්ත ගන්න බෑ අපිට. අපි මොකද කරන්නේ යෝජනාවක් මම කරන්න. අපි ඉන්න කට්ටියත් එක්ක අපි 2048 ද කොහෙද දියුණු රටක් වෙනවලු නේද? අපි රට දියුණු කරමු. ඒගොල්ලෝ එයිද දන්නේ නැහැ හැබැයි. අපිට මේ අනාගතයේ සිහින ඉලක්කයන් ගණනාවක් තියෙනවා අපිට. මොකද රටක ඉලක්ක සැලසුම් සහගත හදදී රාජ්‍ය නිලධාරීන් ඉන්නවා, දේශපාලන යාන්ත්‍රණය තියෙනවා. ඊට පහළ ලේයර් එකේ මේක ක්‍රියාත්මක කිරීමේ විවිධ ක්‍රමවේද තියෙනවා. උදාහරණයකට දැන් හෙට අනිද්දා එළඹෙන අපි පුංචි ඡන්දය ගත්තොත් අපි ඒකට කියන්නේ පුංචි ඡන්දය කියලා. අපි ඒක ඇත්තටම අව탁සීරු කරගෙන ඉවරයි. අපි කතා කරන්නේ ඒකට ඊටාම අවප්‍රමාණයෙන්. අපි ජනාධිපතිවරණයකට මහමැතිවරණයකට දෙන බර මේකට දීලා නැහැ. නමුත් බොහෝ දෙනෙක් ලංකාවේ කල්පනා කරලා නැහැ. අපි ගෙදර එකතු වෙන කුණු ටික එකතු කරන්නේ අපේ ඒ කියන්නේ මිනිහෙක් ඉපදෙනකොට ක්ලිනික් එකට යන්නේ ඒ පුද්ගලයා ජීවත් වෙනකොට කිරිපිටි ටික දෙන්නේ බෙහෙත් විදින්නේ ඒ ටික ඔක්කොම කරන්නේ ඔය කියන ප්‍රාදේශීය සභාව කරා ඊට පස්සේ අවසානයේ මේ පුද්ගලයා මල් වුණාට පස්සේ ආදාහනාගාර පනත ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාදේශීය සභාව හරහා. ඒතකොට අපි මුළු මහත් ජීවිතේම කන්ට්‍රෝල් කරන්නේ මේ පුංචි ඡන්දේ. හැබැයි අපි ඒකට නමක් දාගෙන තියෙනවා පුංචි ඡන්දේ කියලා. ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ අපි අපේ දේවල් අපි පුංචි කරලා හිතනවා. ඔබ කලින්ම සඳහන් කරා මයින්ඩ්ෆුල්නස් කියවහම තියෙන වේට් එක බුදු දර්ශනය හරහා කියන කතාව වෙනකොට එතෙන්ට ඇවිල්ලා නැහැ. අර අපිට අපේ දේ වටින්නේ නැතිකම පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විෂනරි ගුරුවරයෙක් විදිහට, විෂනරි ගුරු විදිහට මිනිස්සුන්ගේ මේ පුද්ගල විඥානයේ වෙනස ඇති කරන්න අවසාන වශයෙන් ඔබට දෙන්න යම් පණිවිඩයක් තියෙනවා. ඔබ වෙනස් වෙන්න. වෙනස ඔබ තුලින් දකින්න. මං ප්‍රැක්ටිස් කරන දේ ඒක තමයි සාරංග. දැන් අපිට ලෝකෙ වෙනස් කරන්න බෑනේ. දැන් 80 ගණන් වල මට මතකයි මඩියේ පඤ්ඤාසිය හාමුදුරුවෝ මේ කොහේ හරි ගිහිල්ලා ඉවර ළමයින්ට මේ දේශනයක් කරපු වෙලාවකදී ලෝක සිතියම ඉරලා ඉවරලා දුන්නලු හදන්න කියලා. ඉතින් ඒ ළමයි පැය ගාණක් ගියා ලෝක සිතියම හදන්න බැරුණා. ඊට පස්සේ මඩිය හාමුදුරුවෝ කිව්වා ලෝකේ අනිත් පැත්තේ මිනිස්සෙගේ රූපයක් තියෙන එක හදන්න කියලා. ඉතින් ඒ නිසා මම දැන් බුදුහාමුදුරුවෝත් ඒකනේ කිව්වේ.
ඉස්සලා මේ සොයන් විනය ශික්ෂණය දැහැමි බව ඒ ඔක්කොම ටික මයින්ඩ්ෆුල්නස් වෙන්න පුළුවන් මොන හරි දේ Taman තුල self control එක හදාගත්තට පස්සේ ඊතුරු තැනට යන්න. එතකොට ඔබ අම්මා කෙනෙක් විදියට, තාත්තා කෙනෙක් විදියට, ගුරුවරයෙක් විදියට, කවුරුන් හෝ රටේ පාලකයෙක් විදියට, පුංචි ඡන්දයට යන කෙනෙක් විදියට, කවුරුන් හෝ වුණත් මම කියන්නේ ඔබ තුල මට අර දෙන්න ඕනේ වචනේ හැම වෙලාවෙම මම කියනවා. ඒක නම් මේක දැන් මතුරුනවා මම. මොකද්ද? පරමාදර්ශී කෙනෙක්. පරමාදර්ශී අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ගුරුවරයෙක්, නායකයෙක් වෙන්න. එතකොට ඔබගේ පිටිපස්සේ එන කට්ටිය ආයිත් අර කකුළු කතාවක් එන්නේ නැහැ සාරංග. නමුත් දැන් මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ පළවෙනි ගල ගහන්න කවුරුත් කැමති නැහැ. මේ පළවෙනි ගල ගහලා ඉස්සරහට යන්න කවුරුත් කැමති නැහැ. ඒක හේතුව ඉතින් අපි හැම කෙනාගේම අතර චුටි චුටි වැරදි තියෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න වැරද්ද නෙමෙයි වෙන්නේ. අපි මේ නිවැරදි පාරේ මම හිතන්නේ අපිට ඔබත් වැරදි කරලා ඇති. මමත් වැරදි කළා. ඔබ බලාගෙන ඉන්න කට්ටියත් වැරදි කරලා ඇති. හිතන්න එපා. අපි හරි පාර තෝරගමු. එතකොට අපිට මේ 2048 හෝ අපි දැන් බලන්න මගේ පොඩි කාලේ අපි කොරියාව කිව්වම පල්ලෙහාටම දැම්මා. වියට්නාමයේ කිව්වම පල්ලෙහාටම දැම්මා. තායිවානයේ කිව්වම පල්ලෙහාටම දැම්මා. දැන් මේ අවුරුදු 15කට ඉස්සෙල්ලා මම ඩුබායි ඉන්නකොට බංග්ලාදේශ ජාතිකයෝ කිව්වම බංගලියෝ කියලා පල්ලෙහාටම දැම්මා. අද අපි කොතනද ඉන්නේ? ඔය හැමෝගෙම අපි හිඟනවා. ඉතින් ඔබට සතුටුයිද 2500ක ඉතිහාසය ඉන්දියන් සාගරයේ මුතු ඇටය පුණ්‍ය භූමියේ ඉඳගෙන අපි වුණොත් මම කියන්නේ ඒකයි 76ට වග කියන්න ඕනෙත් අපි. ඒ නිසා අපි වෙනස් වෙමු කියන අදහසයි මගේ යෝජනාව. හොඳයි. වෙනස් වෙන්නට කැමති ඔබට පුද්ගලයෙක් සහ ආයතනයක් තියෙනවා. ඒ පුද්ගලයා තමයි මානව සම්පත් උපදේශක විෂනරි ගුරු අමින්ත සුගද්ද සිල්වා. ආයතනය තමයි විෂන් 8. යම් ආකාරයකට ඔබට ඔබේ දරුවා වෙනුවෙන් හෝ ඔබට පෞද්ගලිකව හෝ යම් ආකාරයකට උපදේශනයක් මඟ පෙන්වීමක් ගුරුහරුකමක් අවශ්‍ය නම් නිස්සකවම අමතන්න. මම හිතන්නේ එතුමන් කියාවේ එතුමන්ව කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. 077යි 44යි 1යි 66යි 55 077යි 44යි 1යි 66යි 55 හොඳයි. අද අපි කතිකා කරේ පුද්ගල විඥානයේ වෙනසක් තුළින් ජීවිතය දිනන්නේ කොහොමද කියන කාරණාව. ඒ සඳහා වසර 20කට අධික කාලයක් පුරා මානව සම්පත් ක්ෂේත්‍රයේ ඉතා දැවැන්ත අත්දැකීම් ප්‍රමාණයක් ගොනු කරගත්ත ඒ ඊයට වඩා අදට වඩා හොඳ හෙටක් ඒ ඔපචුනිටි එකක් ඒ අවස්ථාවක් හොයාගෙන යන්නට ඔබට මඟ පෙන්නූ විෂනරි ගුරු අමින්ත සුගත සිල්වා මැතිතුමන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද ලබා දුන් සහයෝගයට. බොහොම ස්තුතියි. අයිබෝන් ජය වේවා.